අයවා මම හිතනවා මාව ඇහෙන්නේ කියලා. අද වැඩේ වෙන්නේ පේපර් එකේ දැන් ෆස්ට් පාර්ට් එකේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ භාග ප්‍රශ්නේ කරලා ඉවරයි. එතකොට අද තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ පරිමිති වර්ගඵල ප්‍රශ්නේ. හරිනේ. ඔය ප්‍රශ්නේ තමයි අද තියෙන්නේ. අද ඒ කියන්නේ පොඩි හදිසි වැඩක් කරලා ඒකෙන්ද අද ලයිව් එක කරන්නේ නැහැ. මේ කලින් කරලා තියෙන රෙකෝඩින් එකක් තමයි අද ඔයගොල්ලෝ බලන්නේ. අද ලයිව් ක්ලාස් එකේ ප්‍රශ්න ටික කමෙන්ට් විදියට දාලා තියන්න. නැත්නම් එහෙම නැත්නම් කමෙන්ට් විදියට දාන්න බෑ නෑ. ඊට දවසේ ඒකේ කමෙන්ට් විදියට දැන් දාලා තියන්න කම්මල ඒකේ අවුලගෙන ඊට දවසේ ක්ලාස් එක පටන් ගන්නදී ඒ කියන්නේ ක්ලාස් එක පටන් ගන්නදී ඒ කියන්නේ හරියටම සිකුරාදා ක්ලාස් එක පටන් ගන්න කඩේ මම ඕගොල්ලන්ගෙන් අහන්න කොහොමද වැඩ ටික එදා වැඩ ටික කොහොමද කියලා. එතකොට එදා දවස ගැන කමෙන්ට් එකක් දීලා එදා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. හරිනේ. එතකොට පරිමිතිය වර්ගඵලයේ ප්‍රශ්නේදී මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද පරිමිතිය කියන්නේ මොකද්ද වර්ගඵලය කියන්නේ කියලා. හරිද? නාඩියක් දෙන්න බලන්න. මොකද්ද පරිමිතිය? හරි. මේකෙදි මොකද්ද පරිමිතිය මොකද්ද වර්ගඵලය කියලා බලා ගන්න ඕනේ. පරිමිතිය. පරිමිතිය කියන්නේ සරලව කිව්වොත් වටේ යනවා. වැඩේ කියන්නේ මෙහෙමයි. වටේ යද්දි මැදින් යන්න බෑ. එහෙම එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දැකලා පුරුදු පළවෙනියටම ඉගෙන ගන්න තල රූපේ තමයි සමචතුරස්‍රය කියන්නේ. ඒකෝ සමචතුරස්‍රයක පරිමිතිය ගණිතදී සමචතුරස්‍රය නිපාතයේ දිගේ එකතු කරනවා, මේකේ දිගේ එකතු කරනවා, මේකේ දිගේ එකතු කරලා මේකේ දිගේ එකතු කරනවා. ඒ කියන්නේ මොකක් හරි එක තැනකින් පටන් අරගෙන ඒ සමචතුරස්‍රයේ වටේ ගිහිල්ලා ඒ දින පාද හම්බෙන පාදයේ දිග එකතු කරාම පරිමිතිය හම්බ වෙනවා. සාමාන්‍ය සමචතුරස්‍රයකට පාද හතරම සමානයිනේ. එක පාදයක දිග a. එතකොට සාමාන්‍ය සමචතුරස්‍රයක පරිමිතිය 4යි a කියලා ගන්නත් පුළුවන්. හරිද? ඊට අමතරව දැන් ওই ගොඩක්ම වරදින කණක් තමයි පරිමිතිය දැන් එක තල රූපයක් තියෙදි ප්‍රශ්නයක් නැතුව කරගෙන යනවා. තල රූප දෙකක් වගේ තියෙන දෙකක් තුනක් තියෙන සංයුක්ත තල රූපයක් ගත්තොත් හරියට මේ වගේ එකක්. දැන් අපි නිකන් හිතමුකෝ මෙහෙම තල රූපයක් තියෙනවා කියලා. මොකක් හරි තල රූපයක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේක කම්බියලින් හදලා තියෙනවා කියලා කතාවක් කියලා. ඊට පස්සේ මේකේ පරිමිතිය හොයන්න කිව්වා. පරිමිතිය යන්න ඕනේ වටේ. මෙතනින් පටන් ගත්තා. මෙහෙම වටේ ගියා. කොහොම යන්නයි ඕනේ. ඔය පාරේ. එතකොට මේ වටේ යද්දී මැද තියෙන මේ පාරවල් අදාළ වෙන්නේ නෑ අපිට. මේ පාරවල් පරිමිතියට අදාළ වෙන්නේ නෑ. මේ පාරවල් දීලා තියෙන්නේ දත්තයන් විදිහට. ඒ කියන්නේ මේ ඡාප කොටස් වලින් හොයන්න මෙතන මේ අරයන් එහෙම ගන්න ඕනේනේ. ඒ අරයන් ගන්න තමයි දත්තයන් විදිහට මේව දීලා තියෙන්නේ. මේ වේදික වලුත් හොයාගෙන ඔක්කොම එකතු කරනවා කියන එක නෙමෙයි පරිමිතිය කියන්නේ. පරිමිතිය කියන්නේ සරලව කිව්වොත් වටේ යනවා. හැබැයි මෙදින් යන්න බෑ. මෙදින් යන්න බෑ. හරිනේ? පරිමිතිය කියන්නේ ඔය වගේ දෙයක්. පරිමිතිය හරි ලේසි. ඊට පස්සේ අපි බලමු වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා. පරිමිතිය කියන්නේ වටේ යනවා මැදින් යන්න බෑ. වර්ගඵලය. වර්ගඵලය ගැන කතා කරොත් අපි ඝන වස්තුවෙන් ඝන වස්තුවට වෙන වෙනම කතා කරන්න ඕනේ දෙයක් තමයි වර්ගඵලය කියන්නේ. අපි මුලින්ම වර්ගඵලය කියන එකේ නිර්වචනයක් ගමු. දැන් මේක වටේ යනවා වගේ වර්ගඵලය කියන එකට සරල නිර්වචනයක් ගත්තොත් මොකක් හරි තල රූපයක්. දැන් අපි අඳින තල රූප නෙමෙයි. ඒක එක තලයකනේ. ඒ කියන්නේ මේ බෝඩ් එක කියන්නේ මේ පෘෂ්ඨයේ මේ තලය තුල තමයි මට මේව අඳින්න පුළුවන්. දැන් මට මේකේ ඝනකයක් අඳින්න ඉතින් අර රූපය අඳින විදිහට අඳින්න පුළුවන්. නැත්නම් මෙතන ඝනකයක් සජීවීව ඇදලා පෙන්නන්න බෑනේ. මේක මේ විදිහටනේ කොතන ඇඳලා අඳින්නේ වෙන්නේ. දැන් ඝනකයක් කියලා ගත්තාම දැන් පෑන කියලා ගත්තොත් මේක සිලින්ඩරයක් කියලා ගත්තොත් මේක මෙහෙම පෙන්වෙන්න විදිය. මේ විදිහට මේක අඳින්න බෑනේ. ඒක තේරුණානේ. තල රූප කියන්නේ එක තලයක තියෙන ඒවා. මේ තල රූපයක
මේ තලය ඝන වස්තුවේ ඒ කියන්නේ බහු වස්තුවක් කියන්නේ සංයුත බහු වස්තුවක් කියන එක නිර්වචනය මොකද්ද? බහු වස්තුවක් කියන්නේ පාද සරල රේඛා තුනක් හෝ වැඩි ගණනක් එක් වී සෑදෙන සංවෘත රූප. දැන් මෙතන කතා කරන්නේ බහුවස්ත්‍ර කියන්නේ. තල රූප කියලා. එක තලයක ගන්න බහුවස්ත්‍ර. හරිනේ. එතකොට මේ බහුවස්ත්‍ර හැම එකක්ම සංවෘතයිනේ. අන්නේ සංවෘත බහුවස්ත්‍ර වල මේ ඇතුලේ තියෙන පෙදෙස. ඒ කියන්නේ දැන් අපි ඒකක කියලා තියෙනවානේ. සෙන්ටිමීටර් තියෙනවා. මීටර් තියෙනවා. මිලිමීටර් තියෙනවා. ඔය වගේ දේවල්නේ තියෙන්නේ. එතකොට සෙන්ටිමීටර් නම් සෙන්ටිමීටරයයි කොටු. මීටර නම් මීටරයයි කොටු. මිලිමීටර් නම් මේ මිලිමීටරයයි කොටු. මේ වගේ කොටු කොච්චරකින් පුළුවන්ද කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි තල පෘෂ්ඨයක ඇතිවිය හැකි, අල්ලන්න පුළුවන්, ස්පර්ශ කළ හැකි පෙදෙසට තමයි වර්ගඵලය කියන්නේ. ඒක තල රූපේ. දැන් ඝන වස්තුවක් ගත්තොත් දැන් ඝනකයේ ඝන වස්තුවක් විදිහට ඝනකයේ උදාහරණයක් ගත්තොත් හරිද? මේ වගේ දෙයක් නේ ඝනකයේ කියන්නේ. ඝනකයේ පුතේන්නේ කියන්නේ මෙහෙම නෙවෙයි. මම බෝඩ් එකේ අදින්න අර පොඩ්ඩක් ලස්සනට එන්න ඕනේ දෙයි. ඝනකයේ එහෙම අදින්න. එතකොට ඝනකයේ පැති හයක් තියෙනවානේ. මේ එක පැත්තක්. මේ පැත්තට විරුද්ධ පැත්ත තියෙනවා. තව මේ පැත්ත තියෙනවා. ඒකට විරුද්ධ පැත්ත තියෙනවා. උඩ පැත්ත තියෙනවා. ඒකට විරුද්ධ යට පැත්ත තියෙනවා. ඔය වගේ වර්ගඵලය. ඒක පෘෂ්ඨ වර්ගඵලය. මේක නිකන් තල රූපයේ වර්ගඵලය. ඒතකොට වර්ගඵලය කියන්නේ මේ පෘෂ්ඨයේ පැතිරලා තියෙන පෙදෙස. මේක මේ කොටු වලින් පුරවන්න පුළුවන් ප්‍රමාණය. ඒ වගේ මිනුමක් තමයි වර්ගඵලය කියන්නේ. හරිනේ. දැන් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඝන වස්තු කිහිපයක් තියෙනවානේ. තල රූප කිහිපයක් තියෙනවානේ බහු වස්තු. පළවෙනියටම ඉගෙන ගන්න පොඩි කාලේ දැන් ඉගෙන ගන්නවා ත්‍රිකෝණය. ත්‍රිකෝණයට කලින් ඉගෙන ගන්නානේ. ත්‍රිකෝණයට කලින් අපි ඉගෙන ගන්නවා සමචතුරස්‍රය. අනේ මේවා පොඩි නෝට් ඩවුන් එකක් දාලා ෂෝට් නෝට් එකක් හදා ගන්න. සමචතුරස්‍රයේදී සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්නේ. වර්ගඵලයට කලින් අපි මෙහෙම පරිමිතියත් හොයාගෙන යනවා. දැන් මම සමචතුරස්‍රයක් කියලා පෙන්නන්න පාද හතරම සමානයි කියලා පෙන්නන්න මේ චූටි ඩිකේඩි හතරක් දානවා. සමචතුරස්‍රයක් කියලා පෙන්නන්න. රෝම්බසයක් නොවි මේක සමචතුරස්‍රයක් කියලා පෙන්නන්න. ඒක කොණයක් කොණ දෙකක් අංශක 90යි කියලා දානවා. එතකොට සමචතුරස්‍රයේ එක පාදයක් A නම් පාද හතරම A මනේ. එතකොට මේකේ වටේ ගියොත් පරිමිතිය හොයන වටේ යන වටේ ගියොත් මෙතනින් පටන් ගත්තාම A1යි A2යි A3යි A4යි. වටේ ගියාම ඒවා හතරක් එකතු වෙන්න ඕනේ. පරිමිතිය සමානයි A එකතු කිරීම A එකතු කිරීම A එකතු කිරීම A 4යි A. හරිනේ. එතකොට දැන් මේකේ වර්ගඵලය ගත්තොත් මේක හරිය ලේසි. දිග ගුණ කිරීම පළල. ත්‍රිකෝණාශ්‍රය හා සමචතුරාශ්‍රයේ දිග ගුණ කිරීම පළල. දැන් මේකේ දිග කුයි පළලකුයි දෙකක් නැහැනේ. දෙකම සමානයිනේ. එතකොට මේකෙදි කියන්නේ පැත්තක දිග කියලා. පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. පැත්තක දිග කීයද? A ගුණ කිරීම A දෙපාරක් A ගුණ කරන්න A කියන්නේ A වර්ගය. හරිනේ. ඊට පස්සේ අපි බලමු සමචතුරාශ්‍රයට රංගින්න යන්නේ ත්‍රිකෝණාශ්‍රය. ත්‍රිකෝණාශ්‍රයේ සම්මුඛ පාද සමානයි කෝණාංශක 90. කෝණාංශක 90 නොවන සම්මුඛ පාද සමාන වෙන අනිත් බහුවස්ත්‍රය තල රූපේ තමයි ත්‍රිකෝණාශ්‍රය අනිත් එක මොකද්ද? සමාන්තරාශ්‍රය. සමචතුරාශ්‍රය අනිත් ඒවාද? රොම්බසය. ඒකනේ ඉස්සරහට ගියමු. දැන් සමචතුරාශ්‍රය දන්නාද? ත්‍රිකෝණාශ්‍රය කතා කරන්න යන්නේ. ත්‍රිකෝණාශ්‍රයත් පරිමිතිය හොයද්දී වටේ යනවා. මෙතනින් පටන් අරගෙන මෙතනට යනවා. A1යි මෙතනට යනවා. B1යි මෙතනට යනවා. A1යි මෙතනට යනවා. ආයි B1යි. කොහොමනේ? එතකොට පරිමිතිය සමානයි
ඒ සමජාතීය පද එක ළඟට අරගෙන සුළු කරන්න පුළුවන්. පොඩි ළමයිනුත් දන්න සමජාතීය පද එක ළඟට අරන් සුළු කරන්න පුළුවන්. A එකතු කිරීම A 2යි A B එකතු කිරීම B 2යි B A B වෙනස්නේ. ඒවට කියන්නේ සමජාතීය පද. ඒවා එකතු කරන්න බෑ. මම තේරුණානේ. ඊට පස්සේ මේකේ වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. දිග A පළල B එතකොට වර්ගඵලය AB හරිනේ. මේකේ පොඩි මාර්ක්ස් ගන්න නෝට් ඩවුන් එකක් දාන්න දෙනවා දාගන්න. දැන් පොඩි වෙනවනේ මම අයින් වෙලා ඉන්නේ. දැන් මම මේක වෙලාවම හරුවට යවන්න නැතුව අපේ කාලය සීමිතින්ද ඔහොමම මම මකල දානවා. දැන් බෝඩ් එක නවත්ත ගන්න පුළුවන් තරම් කම්බුණානේ බෝඩ් එක පැද්දලා පේන. එතකොට එතනින් නවත්තලා බලාගෙන යන්න පුළුවන්. ලියාගෙන ඉවර වෙලා. හරිනේ. සමචතුරාස්‍රය හරිය, ත්‍රිකෝණාස්‍රය හරිය. ඊට පස්සේ බලමු ත්‍රිකෝණය. ත්‍රිකෝණය ත්‍රිකෝණයේදී මෙහිම දෙයක් තියෙනවා. හරිද? දැන් ත්‍රිකෝණයකට පාද කීයද? පාද 3යිනේ. හරි ලස්සන ත්‍රිකෝණයක් අරමු. පාද 3යිනේ. ත්‍රිකෝණයකට පාද 3යි. මේ කතාව මෙහෙමම තියලා පොඩ්ඩක් මේ පැත්තේ සයිඩ් පොඩි කතාවකට යනවා. මේසන් බස් දන්නවද? මේසන් බස් සිංහල හරි නමක් දන්නේ නැහැ. අපි කියන්නේ මේසන් බස් කියලා. ඒක මම කියන්නේ මේසන් බස් කියලා. එයා ළඟ තියෙනවා ලම්බ කැටයේද මොකද්ද මේ වගේ ලම්බ කැටේ. ලම්බ කැටය. ඔය වගේ නම. වගේ නමන්නේ ඔය භාවිත කරන මොකද්ද? මෙහෙම එකක් නේ තියෙන්නේ. මෙන්න මෙහෙම රූප දිනන බෑ. මෙන්න මෙහෙම එකක් පිටියේ දාලා ඊට පස්සේ මේකේ මූලයක් තිබිලා ඊට පස්සේ මෙතන බාරයක් තිබිලා මාකරේ බාරයකින් බාරක් ඔක පිටියේ තියදී බලනවානේ පිටියේ කෙලින්ද කියලා. කෙලින්ද බලන්නේ මොකට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව. පිටිය පොළොවට සාපේක්ෂව කෙලින් කියන්නේ මෙතන අංශක 90යි. එතකොට අපේ ගණිතයේදී මේ අංශක 90 යම් කිසි රේඛාවකට අංශක 90ක් සෑදෙන පරිදි ඒ රේඛාවට වැටෙන රේඛාව ලම්බය කියලා කියනවා. නිර්මාණ පාඩමේදී ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න. ඔය තියෙන ලම්බ නිර්මාණය කරන්න. එතකොට ඔය වගේ රේඛා අංශක 90ක් යම් කිසි රේඛාවකට දැන් AB කියන රේඛාවකට P හිදී AB කියන රේඛාවට P හිදී අංශක 90ක් හැදෙන විදිහට ආපාදිත රේඛාවට ලම්බය කියලා කියනවා. හරිද? දැන් එතකොට මේ ත්‍රිකෝණයට මට ලම්බ අඳින්න පුළුවන් 3ක්. ලම්බ අඳින්න පුළුවන් මේ විදිහට 3ක්. 3ක් ඇඳගෙන මේ ශීර්ෂයේ ඉඳන් අර ඉගෙන ගන්නේ බාහිර ලක්ෂයක සිට AB යම් කිසි රේඛා සරල රේඛාවකට ලම්බයක් නිර්මාණය කිරීම කියලා නිර්මාණ පාඩමේදී ඒ වගේ ඒක දන්නේ නැත්නම් ගණන් ගන්න එපා. ඒක වැඩක් නෑ කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මම කියන්න පුළුවන් යද විදිහ මේ ත්‍රිකෝණෙට හරිද? ත්‍රිකෝණෙට මම මේ පාදයේ එළියට ගලවලා ගන්නවා. මේ යට තියෙන පාදේ. හරිද? මේ පාදේ මෙහෙම තියෙනවා නම් මේ පාදයට මෙහෙම ඕන තරම් ලම්බ අඳින්න පුළුවන් අංශක 90 හැදෙන විදියට. අඳින්න පුළුවන්නේ. එහෙම අඳින්න පුළුවන් වුණාට අපි මෙතෙන්දි සලකන්නේ මෙහෙම අඳින එක ලම්බයක් යනවා නෙමේ. මේ උඩ ශීර්ෂය හරහා මේ ශීර්ෂයේ ඉඳන් පටන් ගන්න ලම්බය ගැන තමයි මෙතෙන්දි මම අඳින්නේ ප්‍රධාන වශයෙන්. එතකොට මේ ශීර්ෂය ඉඳන් මේ ලම්බය වැඩෙනවා. මේ ශීර්ෂයේ ඉඳන් මේ ලම්බය වැඩෙනවා. මෙතන අංශක 90 හැදෙන්නයි ඕනේ. මේක ඇල වුණත් කෙලින් වුණත් දැන්නේ අපිට දැක්ක ගමන් මතක් වෙන්නේ මෙහෙම දේවල් මිසක් මෙහෙම දේවල් මතක් වෙන්නේ නැහනේ. ඒත් මේකත් ඉතින් මෙතන අංශක 90ක් ගන්න ලම්බයි. එතන ප්‍රශ්නයක් නැහැ. හරිනේ. එතන මේ කැල පටලව ගන්න. ඒක මෙච්චර කියන්නේ. ඊට පස්සේ මෙතන ඉඳනුත් අඳින්න පුළුවන් මේ පැත්තට මෙන්න මේ වගේ ලම්බයක්. හරිද?
දැන් ලම්බය කියන එක තේරුණානේ. ලම්බයේ සාමාන්‍යයෙන් සංකේතය අපි h කියලා දානවා. h පේන්නේ නැද්ද? h කියලා දානවා දිග ඒ කියන්නේ ලම්බ උසට h කියලා දානවා. h ලම්බ උස. දැන් ලම්බ උස වගේම අපිට ආධාරක පාදයකුත් ඕනේ. ලම්බ උස දන්නවා නම් ආධාරක පාදය හොයන්න පුළුවන්. හරිද? හොයන්නේ මෙහිම. ලම්බ උස ගන්නවා. ලම්බ උස ගත්තා. ලම්බ උසේ උඩ කෙරවලට යනවා. ලම්බ උසේ උඩ කෙරවල කියන්නේ මේ තොප්පිය තියෙන තැනට පාද දෙකක් සම්බන්ධ මෙතන එක පාදයයිනේ. පාද දෙකක් සම්බන්ධ වෙන මේ වගේ තොප්පිය තියෙන තැනට උලක් තියෙන තැනට එතනට යනවා. එතන උල අල්ලගත්තාම උල මම මෙහෙම අල්ලගත්තාම එතන තියෙන පාද දෙක නෙමෙයි අනිත් පාදේ. කියන්නේ දැන් මම මේ ලම්බය ගත්තොත් මම දැන් මේ රතු පෑනෙන් ආයි නිල් පෑන උඩ නිල් ඉර උඩ අදින ලම්බය ගත්තොත් මේ ලම්බයේ උල තියෙන්නේ මෙතනනේ. මෙතනින් අල්ලගත්තොත් මේ රේඛාවක් නෙමෙයි මේ රේඛාවක් නෙමෙයි අනිත් රේඛාව. ඒ කියන්නේ මේ රේඛාව ආධාරකය වෙනවා. හරිද? දැන් හිමත් නැත්නම් මම ගන්නවා මේක. මෙන්න මේ රේඛාව. මම මේ කළු පාටින් ඇඳ ලම්බේ. මේක ගත්තොත් මම මෙතනින් අල්ල ගන්නවා. මෙතනනේ උල තියෙන්නේ. මේ ලම්බ රේඛාව මෙතන ෆ්ලැට් මෙතන උල. ලම්බය නොවන අනිත් තැන අංශක 90 කෝණේ හදන්න නැතුව අනිත් තැන. එතන අල්ල ගන්නවා. එතන අල්ල ගත්තාම මට මේකත් අහු වෙනවා මේකත් අහු වෙනවා. එතකොට ඒ ලම්බ රේඛාවට අදාළ ආධාරකය වෙන්නේ මේක. හරිද? ඔය ලම්බ රේඛාවයි ආධාරකයයි අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ නිල් පාට එකේ උල මෙතන අංශක 90 මෙතන නම් මේකතරින් අල්ලගත්තාම මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මේක. එතකොට නිල් පාට රේඛාවේ ආධාරකය මේක. තේරුණාද? ඒ කියන්නේ දැන් අපිට මෙහෙම දෙනවා ඈ. අපේ ත්‍රිකෝණවල මෙහෙම දෙනවා එක්සෑම් එකේ අපිව බටලව. මේක දෙනවා 5 cm මේක දෙනවා 6 cm අපිට ලම්බයක් ඇදලා දෙනවා මෙන්න මෙහෙම. ඔහොම ලම්බයක් ඇදලා දෙනවා. ලම්බයේ උස කියනවා අපි 3 cm නෑ 3 කියන්න බෑනේ. අපි කියමු 4 cm. හරිනේ. දාන්න ටිකක් ඇඳලා එතකොට මේක සම දීපාල ත්‍රිකෝණයක් වෙනවා නේ. එහෙම කතාව ඒක වැඩන්නේ. එතකොට දැන් මේකට දාලා මේකේ ලම්බය දැන් අපි හොයන විදිය දන්නවා. ලම්බයේ අංශක 90 තියෙන නෙමෙයි අනිත් පැත්ත අල්ලගත්තා. අනිත් පැත්ත අල්ලගත්තාම මට මේ පාදේත් අහු වෙනවා. ඒ පාද දෙකම එතකොට ඉන්නේ මේ පාදය තමයි ආධාරකය වෙන්නේ මගේ. තේරුණාද? දැන් අපේ ළමයි කරන්නේ මෙතන 4යි මෙතන 5යි ගන්න. උඩ ගන්න දේශිනේ 4 වලක් පහ 20යි කියලා දන්නවනේ. එහෙම කරන්න බෑ. අපි අර ලම්බය අදාළ ශීර්ෂය උඩ ඇඟිල්ල තියාගත්තාම අපිට අහු වෙන පාද දෙක මේ අනිත් පාදේ තමයි ආධාරකය වෙන්නේ. තේරුණාද? හරි. දැන් එතකොට මම දැන් මේ රතු පෑනෙන් තියෙන එක විතරක් තියාගන්නවා අනිත් ටික මකලා දානවා. මොකද මම ලම්බේ h කියලා උස ලකුණු කරලා තියෙන්නේ රතු පෑනෙන් දාපු එක විතරයි. හරිනේ මට දැන් ඔය ලම්බ ගොඩක් ඕනේ නැහැ ආධාර ගොඩක් ඕනේ නැහැ. එක ලම්බේ එක ආධාරකයේ තිබ්බනම් ඇති. ඒ ලම්බේට අදාළ ආධාරකේ. ලම්බේ ගිහින් බදින තැන. කූඩාරමක් ගත්තොත් කූඩාරමේ පොළොව උඩ. කූඩාරමක් ගත්තොත් කූඩාරමේ මැදට අර ගහන පුල්ලිය පොළොව මතනේ වැටෙන්නේ. පොළොවනේ ආධාරකය. උඩ මේ උඩනේ තියෙන්නේ කූඩාරම නම් මෙහෙම නම් මේ පොළොවනේ පොළොව මතනේ මේක වැටෙන්නේ. පොල්ල මෙතන ලම්බයක් නේද? මෙතන ඉතින් පොළොව කියන්නේ ආධාරකයනේ. එහෙමවත් මතක තියාගන්න. එහෙම අර ඒ කියන්නේ ඔච්චරවත් බැරි නම් මතක තියාගන්න. ඔලේ කරන්න එපා. ඔය ඇති මතක තියාගන්න ක්‍රම කිව්වා. හරිනේ? හොයාගන්න ක්‍රම කිව්වා ඇති. එතකොට මේකේ පරිමිතිය ගන්න. පරිමිතිය ගන්න හැම ලේසිනේ. අපි හිතමු මේක A මේ පාදය B මේ පාදය C. ත්‍රිකෝණ කියලා පාඩම. පොඩි කාලේ ඉගෙන ගත්තනේ සම්පාද, සමදීපාද, විෂම පාද. මම කියනවා මේක විෂම පාදයක් කියලා. සම්පාදයක් කිව්වොත් කරන්න තියෙන්නේ වටේ යන එක. එතකොට මේකේ පරිමිතිය ගන්නේ මෙතනින් පටන් ගත්තා A යව වුණා B යව වුණා C යව වුණා. එතකොට A එකතු කිරීම B එකතු කිරීම C සමාන තමයි පරිමිතිය කියන්නේ. එතකොට වර්ගඵලය. දැන් වර්ගඵලයට දෙකක් ඕනේ කිව්වනේ. වර්ගඵලයට දෙකක් ඕනේ කිව්වා. වර්ගඵලයට ඕනේ කිව්ව දෙක මොකද්ද? එකක් ආධාරකයේ උස අනිත් එක ලම්බ උස. ආධාරකයේ උස මම කියනවා A කියලා. මෙතනත් තියෙන්නේ. එතකොට ආධාරකයේ උස
ආධාරකයේ දිග කියන. උසක් නෑනේ. ලම්බ උස. ඔය දේ ගුණ කරනවා කියන එක තේරෙනවද ඉතින්? ඒ වගේම දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ. මේක හැදෙන විදිය කියන්න අම්මා. හැදෙන විදිය කියන්න. මේ වගේ ඍජුකෝණීය ත්‍රිකෝණයක් ගන්න. හරිද? ඍජුකෝණීය ත්‍රිකෝණයක මෙතන ඍජුකෝණීය තියෙනවා නම් දැන් මෙතන ආධාරකයක් ලම්බෝසක් දීලා නැහැ. දීලා නැහැනේ. මේ පාද හතරම දීලා තියෙනවා. මේක 3 cm මේක 4 cm මේක 5 cm කියලා. මෙතන දැන් ආධාරකයේ ලම්බෝසය හොයන්නේ කොහොමද? අංශක 90ක් හැදෙන විදිහට මෙතනටනේ වැටෙන්නේ පොල්ලා. එතකොට මේක දිගේ උඩට යනවා. මෙතන උලල්ල ගන්නවා. උලල්ල ගත්තාම මේ පාදෙත් නැහැ මේ පාදෙත් නැහැ. ඒ කියන්නේ දෙකම ඇඟිල්ලට අහු වෙනවනේ. එතකොට අනිත් පාදය මේක ආධාරකය මේක ලම්බෝසය. හරිනේ. කේසිය නැහැ ආධාරකයේ ලම්බෝසය. දැන් ආධාරකයේ ලම්බෝසය යොමුවදීදී මම ඔය ඍජුකෝණීය ත්‍රිකෝණයට තව එකක් මෙහෙම සම්බන්ධ කරනවා. තව එකක් එහෙම සම්බන්ධ කරාම දැන් මෙතන හැදෙන්නේ ඍජුකෝණාශ්‍රයක් නේද? මේ ඍජුකෝණීය ත්‍රිකෝණය කියන්නේ මේ ඍජුකෝණාශ්‍රයේ භාගයක්. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල. දිග කීයද? ආධාරකයේ දිග පළල ලම්බෝසය. ඒතර ආධාරකයේ දිගේ ලම්බෝසය ගුණ වෙනවනේ. ඒකෙනුත් භාගයක් තමයි මේ ත්‍රිකෝණීය වර්ගඵලයට එන්නේ. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ නැහැ. ඉතින් භාගයක් ඉන්නේ ත්‍රිකෝණීය වර්ගඵලයට. එතකොට අපි මේක භාගයෙන් ගුණ කරන්නත් ඕනේ. මේක මතක තියාගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. තයණු දෙකක් කියන දෙකක් තියෙනවා අපිට. තයණු දෙකක් කියන කලරු මේ බහුවසර දෙකක් තියෙනවා. මේ දෙකටම භාගයෙන්ම ගුණ කරලා. හරිද? එහෙම හරිය මතක තියාගන්න. කේසයක් නෑනේ. ඒකෝර දැන් ත්‍රිකෝණෙත් හරි. භාගයක් ඇද්දල් මේ ටික උගන්වන්න වෙන පුළුවන්. මේක දාගන්න. අරගෙන ඕනේ. මේක දාගන්න. හරිනේ? නාතුල දාගන්න. ඊට පස්සේ ත්‍රිකෝණයට පස්සේ අපිට තියෙන්නේ සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය රොම්බසය කියන දෙකම එක වගේ. මේ වැඩි ඉන්නේ නෑ අපිට. සමාන්තර ආශ්‍රය වෙන්නේ සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමානයි සමාන්තර ආශ්‍රයයි. මේකට මේක සමානයි මේකට මේක සමානයි කියන එක. හැබැයි මේකට මේක සමාන්තරයි මේකටත් මේක සමාන්තරයි. හරිනේ? ඔය සමාන්තර ආශ්‍රය රොම්බසය වෙන්නේ පාද හතරම සමානයි කියන එක. ඒ කියන්නේ මේක මෙහිමයි. මතක තියාගන්න ලීසි. පාද හතරම සමානයි මේව සමාන්තරයි කියලා දක්වන්නත් ඕනේ. කෙලින්ම ඍජුකෝණාශ්‍රයට උඩින් ගිහලා ඍජුකෝණාශ්‍රයත් දැන් හදලා තියෙනවා. අර අටපට්ටංගද? මේ මුඩ බඩ වලින් ඍජුකෝණාශ්‍රයක් හදලා තියෙනවා. මං ගිහින් උඩින් ගිහින් ගාන උඩ පැත්තේ පයින් පාරක් මෙහෙම ගෙවුවට පස්සේ පොඩ්ඩක් ඇලවෙනවා. ඒකට තමයි සමාන්තර ආශ්‍රය කියන්නේ. සමාන්තර ආශ්‍රයක් හදලා තියෙනවා අටපට්ටමක් හදන්න හදුවා. ඒක ගිහලා මම පොඩ්ඩක් පයින් ගාන උඩින් පයින් ගෙවුවට පස්සේ පොඩ්ඩක් ඇලවෙනවා. ඒ ඇලවෙන එක තමයි රොම්බසි කියන්නේ. ප්‍රශ්නයක් නැහැ. දැන් මේකෙත් අදාළ දෙයක් තියෙනවා. මේකෙත් ආධාරකයක් තියෙනවා. ආධාරකයක් වැටෙන්නේ දැන් ඒ කියන්නේ මෙහෙමයි. මේ රේඛා දෙකක් අතර පරතරය කීයද? මේ රේඛා දෙකක් අතර පරතරය සමාන්තරයිනේ. එතකොට මේක සමාන්තරයි කියන එකේ තේරුම මේක සමාන්තරයි කියන එකේ තේරුම මේ රේඛා දෙක මේ රේඛාවයි අතර පරතරය සෑම විටම නියතයි කියන එකනේ. ඒ කියන්නේ මේ රේඛා දෙක අතර පරතරය කියලා මදි. පරතරය මෙහෙම නෙමෙයි වටයක් කියලා ගන්නත් පුළුවන්. කෙටිම දුර. යම් කිසි රේඛා සරල රේඛා දෙකක් අතර පවතින කෙටිම දුර සෑම විටම නියත අවස්ථාවන්හිදී එවැනි සරල රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් ලෙසයි කියන ලැබේ. ඒකෝර මේ හැමතැනම සමානයි. ඒකෝර ওই දෙක අතර ඕන උසක් ලම්බෝස විදිහට ගත්තා. ලම්බ උස මේක රේඛා දෙකටම ලම්බයක් මෙතනින් වැටෙන්නේ. මේ නිහඬින් ගත්තොත් මෙතනට ලම්බයක් මෙතනට ලම්බයක්. හරිද? එතකොට දැන් මේ ලම්බ උස වැටෙන රේඛා දෙක ඒ කියන්නේ දැන් මේ ලම්බෝස වැටෙන්නේ මේ රේඛා දෙක අතර නෙමෙයිනේ. මේ දෙක අතර නෙමෙයිනේ. මේ කළු පෑනින් දෙක අතර නෙමෙයිනේ. නිල් පෑනින් ඇඳ රේඛා අතරනේ. එතකොට මේ රේඛාවේ එකක් හරි එකක දිග දැනගත්තාම ඇති.
ඒ කියන්නේ ලම්බෝස අදාළ වෙන රේඛා දෙකෙන් එකක් දැනගත්තාම ඇයි සමාන්තර ආශ්‍රය හෝ ලම්බෝසය හෝ වේවා මේ රේඛාවට මේ රේඛාව සමානයි. ප්‍රශ්නයක් තියෙනවද නැහැ? මේ රේඛාවට මේ රේඛාව සමානයි. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවද මෙහෙම කරොත් මෙතනක් තියෙන්නේ ආධාරකය මේ. මම මේ කැලේ සලකනවා මේක. මෙන්න මෙතන තියෙන එක මම මෙහෙම ඇඳලා පෙන්නන්නම්. මම මෙතන ඇඳලා තියෙන්නේ. මෙහෙම එකක් මේ මොකද්ද? මේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණේ ලම්බෝස අපිට මාක් කරලා දෙනවනේ. ඇයි මේ රතු පෑනේ මාක් කරලා තින්නේ හැමතැනම ලම්බෝස වල මේ එකම ලම්බෝස මේ හැමතැනටම යන්නේ. මේ එක පාදයක් මේ පාදේ හෝ වේවා මේ පාදේ හෝ වේවා දන්නවා කියන්නේ අපි මේ ත්‍රිකෝණේ ආධාරකයක් දන්නවනේ. ඒ කියන්නේ මෙතනින් අල්ලගත්තට පස්සේ මේ පාදෙන් නෑ මේ පාදෙන් නෑ මේ පාදනේ අහුවෙන්නේ. මේකනේ ඉතින් ආධාරකය. එතකොට අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය දන්නවනේ. එතකොට මෙතන ත්‍රිකෝණ කීයක් තියෙනවද? මෙතන එක ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන එක ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියන්නේ මොකද්ද? එතකොට හරි අපි මේ කියමු සමාන්තර ආශ්‍රය නම් සමාන්තර ආශ්‍රය වර්ගඵලය. සමාන්තර ආශ්‍රය හෝ වේවා රොම්බසිය හෝ වේවා දෙකම වර්ගඵල එකයි. කතාව දෙකටම ඇප්ලයි කරාම දෙකම එකයි. ත්‍රිකෝණ දෙකක වර්ගඵලයනේ. ත්‍රිකෝණ දෙකක වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්නවා. භාගයේ ගුණ කිරීම අපි දාගමු මෙතන දැන් සංකේත දාගමු. A දාගමු ආධාරකේ H දාගමු ලම්බෝස. ලම්බෝස මම මෙන්න මේ රේඛාව ගත්තා. නිකන්. එතකොට ත්‍රිකෝණයට අදාළ වෙන්නේ H දාගත්තා. එතකොට A ගුණ කිරීම H නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස. ඒ වගේ දෙකක් දාගත්තා. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. එතකොට AH ආධාරකයේ ගුණ කිරීම ලම්බෝසෙන් සමාන්තර ආශ්‍රයක හෝ වේවා රොම්බසයක හෝ වේවා වර්ගඵලය ලැබෙනවා. තේරුණාද? තේරෙන්නේ නැති කියලා හිතනවා. මේ මට්ටමට කියලා දෙන්නේ නැහැ. ඉතින් ওই වශයෙන්දී ඔතනදී මෙච්චර මේ පොඩි කාලයක් තියදී මේ මට්ටමට කවුරුත් කියලා දෙන්නේ නැහැ මේ වගේ ගන්න. ඊට පස්සේ අපිට අදාළ වෙන්නේ ට්‍රැපීසියම. මේක ලිව්වා ගන්න තියෙනවා. ඒක ඇදකුද්ද හොයන්න ඉන්න එපා. සිංහල බලන්නේ නැහැ මේ ගණන් පෙපරේ. අර සිංහල කියවන්න තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතනින් එහාට මේ ව්‍යාකරණ බලන්නේ ගණන් පෙපරේ. ව්‍යාකරණයි අක්ෂර මාලාව ඕවම බලන්නේ මට සිංහලේ කොහොමද? අන්නේ කෙසේ නේ? ට්‍රැපීසියම් කියන්නේ මොකද්ද? දැන් මෙහෙම මේ හැම එකක්ම චතුරස්‍රය. දැන් අපි කතා කරපු ත්‍රිකෝණය හැර ඉතුරු සියල්ල චතුරස්‍රය. පාද හතරක් තියෙනවනේ චතුරස්‍රයක් කියන්නේ. ඒතකොට මේකත් පාද හතරක් තියෙන්නේ. සමචතුරස්‍රයේට පාද හතරයි. සමචතුරස්‍රයේ සම්මුඛ පාද යුගල් සමාන්තරයි කොහොමද? සමාන්තර මේ ත්‍රිකෝණාශ්‍රයේ ඒත් සමාන්තරයි. ත්‍රිකෝණයේ චතුරස්‍රයක් නෙමෙයි නේ ත්‍රිකෝණයක්. ඊට අමතරව මේ සමාන්තරාශ්‍රය හා රොම්බසේ ඒවත් සම්මුඛ පාද යුගල් සමානයි. දෙකම අරවැය දෙකම සමානයි. දැන් කියන එකේ සම්මුඛ පාද යුගල් එකක් පමණක් සමාන වුණාම සම්මුඛ පාද යුගල් එකක් පමණක් සමාන්තර වුණාම සම්මුඛ පාද යුගල් එකක් පමණක් සමාන්තර වුණාම වදී සම්මුඛ පාද යුගල්. ඒතකොට මේවා දෙකක් සමාන්තර වුණා. ඔහුනේ දෙකක් සමාන්තර වුණා. එයි මේක සමාන්තරයි මේකට මේක සමාන්තරයි මේකට. දෙකක් යුගල් දෙකක් තිබ්බනේ. මේ රොම්බසේ කියන එකේ එක යුගලයි තියෙන්නේ. සම්මුඛ පාද යුගල් එකක් පමණක් සමාන්තරේ. මේ වගේ මේ දෙක සමාන්තරයි. අනික එක ඉතින් ඕන විදියකට මේ ඕන විදියකට තියෙනවා. ඒක සමාන්තර වෙන්න ඕනේ නැහැ. ඔය වගේ එකට ට්‍රැපීසියම් කියලා කියනවා. දැන් උතෙන්දි මතක් වෙන්න ඕනේ එක දෙයක් තියෙනවා. ත්‍රිකෝණයේදී කිව්වා. තයන්නට භාගි දානවා. තයන්න දෙකටම භාග දානවා. ත්‍රිකෝණයට භාගයෙන් ගුණ කරලා. ඒක හරි. මේ මෙතන ඔප්පු කිරීමකදී මේ ත්‍රිකෝණයක් ගත්තේ. මෙතෙන්දි භාගයක් ආවේ නෑ. මේ අවසාන උත්තරේට භාගයක් නෑ. මම කියන්නේ අවසාන උත්තරේ ගැන. හරිනේ? එතන වරදව වටහා ගන්න එපා. තයන්න දෙකට භාග වෙනවා. එතකොට ත්‍රිකෝණයට භාගයක් ආවා. හරි ත්‍රිකෝණේ භාගය ආවා. එතකොට මේකට අනිවාර්යෙන් භාගයක් එන්න ඕනේ. අපි ඒක දන්නවා. මෙතන වර්ගඵලය කියන එකට භාගයක් එන්න ඕනේ. ඒක අපි දන්නවා. ඒක ෂුවර් ඇන් ෂුවර්. එතකොට මොකද්ද? තයන දෙකයි තියෙන්නේ මේකේ දෙකෙන් භාගයක් එනවා. ඊට පස්සේ වෙන්නේ මෙහෙම දෙයක්. මෙතනත් ඕනේ අර දෙක. මේ සමාන්තර රේඛා දෙක අතර පරතරය. ඒ කියන්නේ ලම්බෝස කියනවා මෙතනත් අපි ඒකට. හරිනේ? මෙහෙම රේඛා දෙක දික්ුණොත් මේ ඕන තැනකින් කියන්න තියන්න පුළුවන්. අපිට ඕන මෙතනින් තියලා දෙන්න පුළුවන් එක්සෑම් එකේදී. ඒ වන්දන නම් මෙතනින් මෙහෙම රේඛාවක් ගහලා මෙතනින් දෙන්න පුළුවන්. මේ ඕන තැනකින් දුන්නත් අපි දැනගන්න ඕනේ සමාන්තර රේඛා දෙක අතර තියෙන්නේ. හරි. සමාන්තර රේඛා දෙක අතර නම් ලම්බෝස.
මේක හැමතැනම නියතයි. ඒකයි මේ දෙක සමාන්තර උනේ. තේරුණානේ කියන දේ? හරි. එතකොට සමාන්තර රේඛා දෙක අතර තියෙන ලම්බෝස කොණ වෙනවා. ලම්බෝස දාගමු අපි h කියලා. ගුණ කිරීම x ලම්බෝස දිනනවා නේද? ලම්බෝසෙන් ගුණ කරන්න වෙනවනේ කොහොමද? ඒකම දත්තයක් දැන් නැත්නම් මම කියන්නේ. අනිත් දේ තමයි ඕනේ වෙන්නේ. සමාන්තර පාද දෙකේ දිගවල් ඕනේ වෙනවා. මොනවද? සමාන්තර පාද දෙකේ දිගවල් ඕනේ වෙනවා. සමාන්තර පාද දෙකේ දිගවල මොනවද? එකක් a අනිත් එක b මේ දෙක එකතු කරන්න ඕනේ. ගිය සතියේත් මම කිව්වද ඔය? ඒ කියන්නේ සමුදත් කිව්වනේ වර්ග යොදලා රීතිය. මෙතෙන්දී මුලින්ම කරන්න ඕනේ මේ ගුණ කිරීමනේ. එහෙම නැහැ. අපි සමාන්තර පාද දෙකේ දිගවල එකතුව තමයි ගුණ කරන්න ඕනේ ලම්බෝස. ඊට පස්සේ තමයි දෙකෙන් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදන්න ඕනේ කියන එක තමයි මේ භාගය කියලා දාලා තියෙන්නේ. මම භාග පාඩමේදී මේක කියලා දුන්නා. කොහොමද බෙදන එක යටට ආවේ? එක කොහොමද තිබ්බේ? ඒව කියලා දීලා තින්නේ භාග පාඩමේදී. දැන් මම ආයෙත් ඒක කියලා දෙන්නේ නැහැ. ඒක සීරියස් එකක් විදිහට යන්නේ. එතකොට ඒක ආයෙ කියලා දෙන්න මෙතනදී මම වෙලාව ගන්නෑ. එතකොට සම්මූහ මේ සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කරන්න ඕනේ h කියන ලම්බෝසයෙන් ඊට පස්සේ දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට තමයි ත්‍රිපිසියමක වර්ගඵලය. හරිනේ. එතකොට මේකත් දාගන්නකො. හරි නේද එතකොට? ත්‍රිපිසියමත් හරි. දැන් එතකොට තියෙන්නේ වෘත්ත ටික. වෘත්ත ටික කියන්නේ ඒක වෘත්තයේ තියෙන සියස් එකේ. මේ වෘත්තයට අදාළව ටිකක් තියෙනවා. අපි දැනගන්න ඕනේ දෙකක් තියෙනවා. පළවෙනි එක දැන් වෘත්තය කියන එක ගත්තොත් මේක ප්‍රැක්ටිකල් කරලා කරන්න තියෙන්නේ 8 වසරේදී හරි 9ේදී මට මතක විදියට 9ේදී ප්‍රැක්ටිකල් කරනවා. වෘත්තය හරිද? වෘත්තය කියන්නේ වෘත්තය ගැන කතා කරොත් වෘත්තය අඳින්න කව කට්ට ඕනේ. මට දැන් කව කට්ටක් ගත්ත නෑ. කව කට්ට මැද තියෙන තැන තියනවානේ. එතෙන්ට ඔය කියනවා අපි කේන්ද්‍රය. හරිනේ. එතෙන්ට කේන්ද්‍රය කියනවා. ඊට පස්සේ වෘත්තයේ මේ ඕනෑම ලක්ෂ දෙකක් වෘත්තය මත පිහිටි කියන්නේ මේ කළු පාට රවුම මත පිහිටි ඕනෑම ලක්ෂ දෙකක් ක්‍රියා කරන රේඛාවට අපි කියනවා ජ්‍යාය කියලා. ජ්‍යාය. ඒ වගේම එක විශේෂ ජ්‍යායක් තියෙනවා. හරිද? එක විශේෂ ජ්‍යායක් තියෙනවා මේ කේන්ද්‍රය හරහා යන විදිහට අඳින්න පුළුවන්. ජ්‍යාය තමයි යම්කිසි වෘත්තයක අඳින්න පුළුවන් විශාලම ජ්‍යාය. කොහොමද? ඒක මෙහෙම කියන්නත් පුළුවන්. කේන්ද්‍රය හරහා යන ජ්‍යාය කියන්නත් පුළුවන්. නැත්නම් වෘත්තයක ඇඳිය හැකි දිගම ජ්‍යාය කියලා කියන්නත් පුළුවන්. ඒ ජ්‍යායට විතරක් අපි නමක් කියනවා විශේෂව විස්කම්භය. විස්කම්භය. මේකට මොන ශයන් එනවද කියලා නම් දන්නේ නැහැ. මට මතක නැහැ. සිංහල වැඩක් නැහැ. හරි සිංහල වඩක් තියෙනවා මං කියන්නේ. ගණන් හදන්න සිංහල ඕනේ නැහැ. සිංහල අර තේරුම් ගන්න තිබ්බම ඇති. එතකොට මේ විස්කම්භය. මේ විස්කම්භයෙන් භාගයක් හැදෙන්නේ කොහොමද? දැන් කේන්ද්‍රයේ තියෙන හරි මැද නම් කේන්ද්‍රය හරහා යපු රේඛාවක් නම් එතකොට මේ කේන්ද්‍රයෙන් එක පැත්තක තියෙන්නේ භාගයක් නේද? හරියට මෙන්න මේ වගේ ජ්‍යායක මෙන්න මේ ටික. දැන් මේ කේන්ද්‍රය කියන්නේ මේ මැද ඩොට් එක. ඊට අමතරව මේ අදින් රතු පාටයකට නෙමෙයි හොඳ. එතන පටලව ගන්න එපා මගේ ඊතල දෙවීමත් එක්ක. කේන්ද්‍රය කියන්නේ මැද ඩොට් එකට විස්කම්භයෙන් භාගයක්. ඒකට කියනවා අපි අරය කියලා. මොකද අරය? අපි සාමාන්‍යයෙන් විස්කම්භය කියන එක d වලින් විස්කම්භයේ දිග d කියලා සංකේතවත් කරනවා. අරය r කියලා සංකේතවත් කරනවා. මේ සංකේත වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි පොදු සංකේත ටිකක් පාවිච්චි කරනවානේ ගණන් හදද්දී. ඒ වගේ තමයි අරයට r කියනවා විස්කම්භයට d කියනවා. හරිනේ. එතන ප්‍රශ්නයක් නැහැ. දැන් පරිමිතිය. මෙතන පොඩි කටපාඩමක් තියෙනවා. පරිමිතිය කියලා දෙයක් නෑ වෘත්තේ. පරිමිතිය කියලා දෙයක් තියෙනවා. දැන් මේවට නම් තිබ්බා වගේ පරිමිතියටත් නමක් තියෙනවා. පරිධිය. වෘත්තයක පරිමිතිය කියන්නේ වෘත්තයේ පරිධිය. පරිධිය කියන්නේ එතකොට මේ කළු පාටෙන් ඇඳ රවුම.
ඕක හොයන්න පුළුවන් දෙක ගුණ කිරීම 5 කියන මේ ලකුණ මේ 5 හරිනේ 5r 25r මේක හැදුනේ කොහමද? ඒ වගේ දේවල් දැන් දැනගන්න ඕනේ. මේක ඇත්තටම කටපාඩම් කරන්න. අනික්කම හැදුන විදිය කියලා දුන්නා. මේක කටපාඩම් කරා. මේක හැදුන විදිය කියන්නේ කිව්වොත් එහෙනම් මට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. උගන්වන්න වෙන්නේ නැහැ පන්ති. පේපර්ස් කරන්න වෙන්නේ නැහැ. මේක කරලා ඉවර කරාම හරි වෙලාව. දැන්ටමත් පැය භාගයක් විතර ගිහලා ඉතින් පැය භාගයකට වැඩියෙන් ගිහින් එදී. මම ටයිම් එක දැන් පවර් අප් වෙලත් එක්ක. හරිනේ. එතකොට මේකට පරිධිය කියනවා. ඒක හොයන්නේ 25r. 5 ගැන කතා කරොත් 5 වලට එන උත්තරේ අපි ආසන්න වශයෙන් ගන්නවා 22 බෙදීම 7යි කියලා. 3.1 4යි 2යි 8යි 5යි 7යි කොහොම ඉන්නේ? ඩොට් ඩොට් ඩොට්. හරිනේ. තාත්වික සංඛ්‍යාවල කියන්නේ අපරිමිත දශම කියලා. අපරිමිත දශම මේක අන්ත දශම. සාමාවර්ත තියෙනවා මේක උඩ සාමාවර්තයි. ඒතකොට මෙතන දැම්මාම ඒ වලට නෑ තාත්වික සංඛ්‍යා පාඩමක් වෙනවා මෙතන. එතකොට හරිනේ. එතකොට 25r මේක අපි ආදේශ කරන්නේ නෑ ගණන් වල. මෙන්න මේක ඇල්ල ආදේශ කරන්නේ. තේරුණාද? එතකොට දැන් මම කියනවා මෙහෙම දෙයක්. අපි අංශකය කියන්නේ මොකද්ද? අංශකය කියන්නේ යම් ලක්ෂයක් වටා කෝණවල ඒකය අංශක 360යි කියලා තීරයක් තියෙනවා මතකද? පොඩි කාලේ ඉගෙන ගන්න. එතකොට අංශකයක් කියන්නේ මේ වෘත්තයක් නා. මේ ලක්ෂයක් වටා තියෙන කෝණ වෘත්තයක් විදිහට ගත්තොත් මේ කේන්ද්‍රයනේ. කේන්ද්‍රය 360කට කොටස් 360න් එකක් තමයි අංශකයක් කියන්නේ. දැන් අපිට මෙහෙම දෙයක් තියෙනවා. අංශකයක් කියන්නේ 360න් එකක්. මම ඒක දඳලා තියන්න. එතකොට මේ නිකන් අර දල වශයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ළමයින්ට මේ 360කට බෙදලා නැහැ හොඳේ. මේ 360න් එකක් නම් මේ අංශකයක්. හරිනේ. ප්‍රශ්නයක් නැහැනේ. එතකොට වෘත්තයට අමතරව කේන්ද්‍රික ඛණ්ඩය කියලා එකක් තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ අපි මේ වෘත්තය ඇඳලා පස්සේ මේ වෘත්තය මෙහෙම ඇඳලා පස්සේ හරිද? මගේ මේ වෘත්තයේ කේන්ද්‍රය මෙතන කියලා හිතන්නකෝ. කේන්ද්‍රයේ ඉඳන් වෘත්තය මතට මොකක් හරි අරයන් දෙයක් ඇඳලා පස්සේ මෙන්න මෙහිම හැදෙනවනේ කේක් කෑල්ල. අපි අර රවුම් කේක් එකක් ගත්තොත් මෙහෙම කැපුවොත් පීස කෑල්ල තියෙන. පීස කෑල්ලකට තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. පීස කෑල්ල දැකලා නැති ළමයි කිනවනේ ඉතින් ගිහින් පීස කෑල්ලක් net එකෙන් හොයලා බලන්න. කරන්න දෙයක් නැහැ මට ඒක නා. ඒතකොට මේ වගේ මෙතන කෝණයක් අපිට දෙනවා. හරිද? මෙතන කෝණයක් දෙනවා. මෙතන කෝණය මං හිතමුකෝ θ කියලා. θ කියලා හිතමු. හරිද? කෝණය දෙන්නේ අංශක වලින්නේ. එතකොට දැන් මේ මුළු වෘත්තයේ ඇතුලේ θ ඒ කියන්නේ අංශක කීයක් තියෙනවද? 360ක් තියෙනවානේ. එතකොට අංශක 360ක් තියෙන එක පරිධිය තමයි 25r වලින් එන්නේ. එතන ප්‍රශ්නයක් නෑනේ. එතකොට දැන් මෙතන අංශකයක හොයන්න නම් මේ 25r කියන එක 360ෙන් බෙදන්න එපා. ඒ කියන්නේ මෙතන අංශකයක කෑල්ලක් හොයන්න නම් මේ මුළු එකම මේ මුළු රවුමම 360ක කෑල්ලක්. ඒ කියන්නේ මේක 25r නම් මේ අංශකයක් නම් අංශක 360ක් රවුම සම්පූර්ණ වෙන අංශක 360ක් ඕනේ නම් අංශකයේ කෑලි 360ක් ඕනේ. ඒ කියන්නේ මේ 25r කියන ඒවා 300 ඒ කියන්නේ 25r කියන එක 360ෙන් බෙදුවට පස්සේ අංශකයක් කියන එක එනවනේ. මේ කැල්ල අංශකයක් කියන එක එනවනේ. තේරුණානේ මම කියන දේ. එතකොට මේ θ ප්‍රමාණය අංශක 60ක් කියලා ගමුකෝ දැනට. 60ක් නම් මේ අංශකයට එන ප්‍රමාණය 60ෙන් ගුණ කරාම මේ කේන්ද්‍රික ඛණ්ඩේ මුණ ටික දෙන්නේ. මේ ටික අදාළ වෙනවද? මේ ටික එනවද? නෑ. මේ ටික අපි මේ කේන්ද්‍රික ඛණ්ඩේ සම්පූර්ණ වෙන්න ඇඳ ටික විතරයි. කේන්ද්‍රික ඛණ්ඩේ අපි 2πr කියලා වෘත්තේ හෙව්වේ මෙන්න මේ ටික විතරයි. ඡාප දිග කියලා මේකට කියනවා. ඡාප දිග විතරයි එන්නේ. තේරුණාද? එතකොට දැන් 2πr කියන්නේ මුළු වෘත්තයේ අංශක එක හොයන්න නම් 360න් බෙදන්න ඕනේ.
අංශක 60ක් නම් 60න් ගුණ කරන්න ඕනේ. 30ක් නම් 30න් ගුණ කරන්න ඕනේ. 40ක් නම් 40න් ගුණ කරන්න ඕනේ. ඒ වගේ අපි සාධාරණ පදයක් දාගන්නවා මෙතන මේ හම්බෙන කෝණයට θ කියලා. සාධාරණ පදේ මොකද්ද? θ. එතකොට 2πr කියන එක කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප දිග. මෙන්න මේ වචනේ තමයි highlight වචනේ. මේ වචනෙන් තමයි වරද්දන්නේ. ඡාප දිග කියන එක. ගොඩක් ළමයි පරිමිතිය වුවාම මේ ඡාප දිග විතරක් හොයලා තියෙනවා. පරිමිතිය කිව්වාම කේන්ද්‍රික ඛණ්ඩයක් නම් ඒක සම්මුතයිනේ. තල රූපයගේ මවස්ත්‍රය සම්මුතයිනේ. එතකොට සම්මුතයි තල රූපය සම්මුතයි නම් මේ කෑල්ලට අමතරව මේ අරයන් දෙකක් ඉන්නත් එපා. මේ කේන්ද්‍රයේ ඉඳන් යඳපුවානේ මේ ආරුයි ඉන්නත් එපා. තේරෙනවනේ? අපිට කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග කියන එක තමයි 2πr වලින් ලැබෙන්නේ. මේකේ සම්පූර්ණ දේ. ඒක 360න් බෙදලා θ වලින් ගුණ කරාම θ කියන්නේ අපිට ලැබෙන ඕනෑම කෝණයක් ඈ. මේ සාධාරණ පදයක් කෝණයක් වෙනුවෙන් යෙදපු. එතකොට මේ ගාණෙන් එන්නේ අපිට ඡාප දිගනේ. හදිස්සියවත් අපිට කියවුවොත් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියලා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ඇහුවොත් මේ කෑල්ලට අමතරව ඡාප දිගට අමතරව 360යි θ මේකට අමතරව r දෙකක් එකතු වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ 2යි r උත් එකතු වෙන්න ඕනේ. එකතු වෙන්නයි ඕනේ. ಗುಣ වෙන කතාවක් නන් නෙමෙයි. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ඇහුවොත් මේ r එකතු වෙන්න ඕනේ. ඡාප දිග ඇහුවොත් 2πr 360න් මේ t ට බෙදීම 360න් ගුණ කරාම හරි. තේරුණාද? හරි. මම මෙතනම කියලා දෙන්න වර්ගඵලයක්. වර්ගඵලය කියන එකද? වර්ගඵලය කියන එකට අදාළව හරිද? මේ මූර්තයේ වර්ගඵලය ගන්න පුළුවන් සමීකරණය තමයි වර්ගඵලය. මේකට නමක් නෑ πr වර්ගය. πr වර්ගය. දැන් මෙතනත් අර විදිහටම තමයි. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් මේ සම්පූර්ණ වෘත්තයකට අදාළව මේ වර්ගඵලයෙන් කොටසක් නේද මේ වර්ගඵලය 360කට බෙදලා මෙතනට අදාළ θ ගාණයෙන් ගුණ කරන්න නේද ඕනේ. කලින් විදිහට මෙතන ඇප්ලයි වුණ තියරිය විදිහට මෙතන θ ගෙන් ගුණ කරන්න ඕනේ. එතකොටත් කරන්නේ πr වර්ගය ගුණ කිරීම 360න් θ. දැන් ප්‍රශ්නයක් එනවා මෙතනත් r එකතු කරා වගේ මෙතනත් මොකක් හරි r වගේ දෙයක් එකතු කරන්න තියෙනවද දන්නේ නැහැ. දැන් මෙහෙමයි මම වෘත්තයේ පරිමිතියේ වර්ගඵලය කියලා හොයන්නේ මේ මුළු කෑල්ලම නේද? මේ මුළු කෑල්ලම නේද? එතකොට මම මෙතනින් මේක 360කට බෙදලා අංශකයක කියලා ගත්තොත් මේ මුළු කෑල්ලෙන් වර්ගඵලය එනවා නේද? ඒ වගේ θ ප්‍රමාණයක් නම් මේ මුළු කෑල්ලෙන් වර්ගඵලය නේද ඉන්නේ? එතකොට මෙතනදී වගේ මේ 2යි r එකතු කිරීමක් මෙතනෙත් දකින්න ලැබෙන්නේ නැහැ. කෙලින්ම මේක විතරයි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයට එන්නේ. වෘත්තයක වර්ගඵලයට එන්නේ πr වර්ගය විතරයි. තේරෙනවද මේ දේ? මම කියන දේ පැහැදිලි නේද? ගණන් අදදී තේරෙයි. මෙතන සුළු කිරීම පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා. 22 බෙදීම හත දාලා අර කපන කතාව භාග පාඩමේදී කියලා දුන්නේ උඩටයි යටටයි කපන්න පුළුවන් කියලා සමානීය බෙදෙද්දි හරෙන් හා ලවෙන් කපන්න පුළුවන් කිව්වේ. අර බෙදෙනේ එකම සංඛ්‍යාවකින් බෙදෙද්දි. ඒ වගේ කපන්න පුළුවන්. දැනට මේ තියරිය තේරුණාද කියලා බලන්නකෝ. තේරුණ නැත්නම් පොඩ්ඩක් ආපස්සට දාලා ආයි බලන්න. දැන් ගණන් අදාගෙන යද්දි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ලිහෙයි. නැත්නම් තියරිය පොඩ්ඩක්වත් තේරුණ නැත්නම් ආයි ආපස්සට දාලා බලන්න. මම හිතනවා පොඩ්ඩක්වත් තේරෙන්නේ නැති වෙන්න තරම්. වේගෙන් මං කිව්වේ නෑ මේක හිනමස් ලෝ එකේ ඒ කියන්නේ තියරි ටික දැන් ගානට කව කරලා තියෙන්නේ. අපිට දැන් තියෙන ප්‍රශ්න කරන්න. වර්ගඵලයේ පරිමිතිය ප්‍රශ්නෙට ඕන වෙන දල වශයෙන් තියරි ටික මේක. මෙච්චරයි ඕනේ. ඉතින් යාට ඕන වෙන්නේ ගානක් කියවලා තේරුම් ගන්න පුළුවන් හැකියාවයි සුළු කිරීමේ හැකියාවයි. මේ තියරි ටික දන්නවා. ප්‍රශ්නයක් නේද? එතකොට දැන් ඔහොම මේකත් නෝට් ඩවුන් එකක් දාගන්නකෝ. දැන් මේ ටිකෙන් දැන් අපිට හම්බුණා නෑ. ඕක දාගන්න ඕනේ. හරිනේ. නවත්ත ගන්න පුළුවන් නේ. ක්ලියර් බෝඩ් එක හම්බුණා. හරි. දැන් ඒතර මම මේක මකනවා. දැන් ඊට පස්සේ ඕගලන්ට තව මාස දෙකක් තියෙනවානේ මේවා අමතක වීමේ සම්භාවිතාවක් තියෙනවානේ ඇත්ත කතාව. සම්භාවිතාවක් නැති නෑනේ. පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න. දැන් අපිට ඕනි උනේ අපි ගත්තේ සමචතුරස්‍රය ගත්තා.
හරිද? ඊට පස්සේ ගත්ත ඍජු කෝණාශ්‍රය ගත්තා. ඊට පස්සේ ත්‍රිකෝණය ගත්තා. ත්‍රිකෝණයට අදාළ නෝට් කැල්ලක් දැම්මා. හරිද? ඊට පස්සේ මොකද්ද? සමාන්තරාශ්‍ර ගත්තා. රොම්බස ගත්තා. ට්‍රැපීසියම් ගත්තා. ඊට අමතරව දැන් වෘත්තය ගත්තා. කේන්ද්‍රික ඛණ්ඩය ගත්තා. මේවැ පරිමිතිය හරිම ලේසි. වටේ යන්න තිබ්බේ වෘත්තය හා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ගැන තමයි පොඩ්ඩක් හරි පරිමිතිය අමාරු තැනකට තියෙන්නේ. තේරුණාද? එතකොට මේවට අදාළ ෂෝට් නෝට් එක පිළිවෙලට හදා ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් 11 වසරේනේ. බබෙක් නෙමෙයිනේ. ඒව හදාගෙන පොඩ්ඩක් බලලා එහෙම ඉන්න ඕනේ. හරිනේ? දැන් තියරි ටික පැහැදිලි. එතකොට අද දවස් ඇතුළත පුළුවන් නම් පැයෙන් මේ ෂෝට් නෝට් එක ගන්න පුළුවන් නම් පැයක් ගන්න ෂෝට් නෝට් එක ගන්න. ෂෝට් නෝට් එක හදලා ඉවර වෙලා පොඩ්ඩක් දෙකෙන් නවත්තලා පැයක් අරගෙන ෂෝට් නෝට් එක හදලා ඉවරලා ඊට පස්සේ එන්න මාත් එක්ක දැන් ප්‍රශ්න ටික කරන්න. මම දැන් ප්‍රශ්න ටික කරා. ඊට පස්සේ එන්න ප්‍රශ්න ටික කරා. එතකොට අදත් අපිට කරන්න ඉන්නේ ප්‍රශ්න තුනක් වගේ. තුනක් කරගත්තොත් ලොකු දෙයක්. තුනක් හතරක් කරගත්තොත්. හරිනේ? එහෙම වුණොත් අපි දැන් යන් සාමාන්‍ය අපි යන් යන්නේ මොකටද? ඉස්සයි 22 හදන්න ඕනේ. ඉස්සයි 24 හදමු. 4 යාලා තියෙන්නේ රොමිලකාංක 2යි. බලමු මේක කොහොම හැදිලාද හදන්න තියෙන්නේ කියලා. රොමිලකාංක 2යි යාලා තියෙන්නේ ඒක හදන්න තියෙනවා. අපි 4 24ට අන්තිමට යන්න. 24ට අන්තිමට ගිය ප්‍රශ්නයක් නෑනේ. අපි මුලින්ම හදමු හදමු 3. sorry 3 නෙමෙයි. 20 ඕලෙල් ගන්න. එතකොට දැන් අපි මේ ඕලෙල් ගණන් හදන්නේ ෆස්ට් පාර්ට් එකේ B කොටසේ දෙවෙනි ප්‍රශ්නේ. හරිනේ? දැන් මේකේ කියනවා මෙහෙම දෙයක්. රූපයක් දීලා තියෙනවා. මම පොඩ්ඩක් පැත්තේ රූපය ඇඳ ගන්නම්. ඒක හරිනේ. රූපයක් දීලා තිනවා මම රූපේ පොඩ්ඩක් පැත්තෙන් ඇඳ ගන්නවා. මේ රූපේ මම මකන්නේ නැහැ ඒකට. මට මේකේ අදාළ දේවල් කරගන්න පුළුවන් මේකේ ඒකට. එහෙම දෙයක් දීලා තියෙනවා මේකක් දීලා තියෙනවා. ඊට පස්සේ සමාන වගේනේ මෙන්න කැල්ල දීලා තියෙනවා. මම ප්‍රශ්නේ කියවලා නැහැ තාම. මෙහෙම මේ පාඩ කරපු හරියක් දීලා තියෙනවා. මොනම කතාවක්නේ දීලා තියෙන්නේ. මෙහෙම ටිකක් දීලා තියෙනවා. මෙතන 7යි කියලා දීලා තියෙනවා. අද නම් පේනවනේ බෝඩ් එකේ. අදවලක් නැහැනේ. මේකේ දීලා තියෙනවා A කියලා. මේකේ දීලා තියෙනවා B කියලා. මේක C. එතකොට මේක D. හරිනේ. දැන් මම ප්‍රශ්නේ කියවනවා. ප්‍රශ්නේ කියවද්දි මට අදාළ දත්ත ටිකක් තිබ්බොත් එහෙම මම මේ දත්ත ටිකත් මේකේ ලකුණු කරගන්නවා. දැන් මේ මගේ රූපෙට අදාළ දත්ත ටිකත් මම මෙතනින් ලකුණු කරගන්නවා. රූපේ දැක්වෙන්නේ A B C D ඍජු කෝණාශ්‍රාකාර කොටසකට යා වූ අරය 14ක්. අන්න වැදගත්. අරය 14ක්. අරය 14ක් කියන්නේ මෙතන හරි මැද 14යි. මෙතන මෙහෙම ගත්තොත් මේ ටික 14යි. ඔව් මෙහෙම ලකුණු කරමු. මේ ටික 14යි. මේ ටික 14යි කියන්නේ මෙතන 7යි නම් මෙතනත් 7ක් තියෙන්නේ. පරිමාණය හරියටම නෑ. ඒක ගණන් ගන්න එපා. මෙතන 7යි නම් මෙතන 7යි. හරිනේ? ප්‍රශ්නයක් නෑනේ. අරය 14ක් වූ අර්ධ වෘත්තාකාර කොටසකි. දැන් අපිට මෙහෙම දෙයක් එනවනේ. A B C D ඍජු කෝණාශ්‍රාකාර කොටසකට යා වූ කියලා. එතකොට මේක ඍජු කෝණාශ්‍රයක් නම් මෙතන 14යි නම් මෙතනත් 14යිනේ. එතකොට මේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ මුළු වර්ගඵලය කීයද? මේ දිග කීයද? 28 සෙන්ටිමීටර්. මෙතන 7යි මෙතන 7යි නම් මෙතන 14 සෙන්ටිමීටර්. පරිමාණය සැලකිල්ලට ගන්න එපා. මම මේ රූපයක් අඳින්නේ. දල රූපයක්.
ඊට පස්සේ මල් පාත්‍යයකි කොටසක් සහිත මල් පාත්‍යයකි මල් පාත්‍යයට පිටතින් අඳුරු කර ඇති ඍජුකෝණාශ්‍ර කොටස් දෙකේ ගල් අතුරා ඇත. ඒ කියන්නේ මේ හත්ත වගේ තියෙන එක තමයි මල් පාත්‍ය. එතනින් එහා පැත්තේ මේ පාට කළ කළු පාටින් ඉඩ ඇඳලා තියෙන දෙක ගල් අතුරලා තියෙන්නේ. හරිද? දැන් රූපේ ගැනයි ප්‍රශ්න ගැනයි සිද්ධිය ගැනයි තේරුණානේ. මේ කතාවෙදී පොඩ්ඩක් සිද්ධි ගැන පොඩ්ඩක් අවබෝධය තියෙන්න ඕනේ. මම කිව්වේ සිංහල තේරුණාම ඇති. සිංහල ව්‍යාකරණවත් අක්ෂරමාලාවත් ඒ බලන්නේ නැහැ මේකට. සිංහල තේරෙන්න ඕනේ. සිංහල තේරුම් නැත්නම් අමාරුයි වැඩේ. දැන් අහනවා මල් පාත්‍යයේ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ BC දිග සොයන්න. BC දිග. දැන් අපි දත්ත ලකුණු කරද්දිම 10 නෙමෙයි. BC දිග මේ දිග 14යිනේ. ඇයි 14 උනේ කොහමද? අන්න ඒක තමයි දැන් 14 උනේ කොහමද? දැන් මෙතන 14යි නා. හරිද? මෙතනත් 14යිනේ. මෙතන 14යි නම් මෙතනත් 14යි. එතකොට 14 දෙකක්නේ 28යි. 28 සමාන වෙනවා මෙතන 7 එකතු කිරීම BC එකතු කිරීම 7. 7 එකතු කිරීම BC එකතු කිරීම 7ට. එහෙම වෙන්නේ කොහොමද? මේක ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්‍යයක්නේ. ඉතින් සම්මුඛ පාද සමානයිනේ. ඔය පොඩි පොඩි දේවල් තමයි අපිට ඕන වෙන්නේ. ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්‍ය සම්මුඛ පාද දෙක සමානයි. සම්මුඛ පාද දෙක සමානයි නේද? මෙතන 14 දෙයක් තියෙදි මෙතන 28යි නා. මෙතන ටික එකතු කරාමත් 28 වෙන්න බෑ. මේ පැනෙන් ඊට තියෙන ඒවා ඒගොල්ලෝ දීපුවා නෙමෙයි. මං දත්ත වෙනස් කර කර දාගත්ත ඒවා. හරිනේ? එතකොට මෙතන 28යි මෙතන 7යි 14යි එකතු කිරීම BC. මේ 14 එකතු කිරීමක් විදිහට තියෙන්නේ. ධන 14ක් විදිහට තියෙන්නේ. ඒක අනිත් පැත්තට අරගෙන ඍණ 14ක් විදිහට යවනවා. 28 අඩු කිරීම 14 සමානයි 14 එකතු කිරීම BC අඩු කිරීම 14 කරන දෙයක් දෙපැත්තටම කරන්න ඕනේ. මතකනේ? සමීකරණ වලදී කියලා දෙන්නේ පොඩි කාලේදී. එතකොට BC වල දිග වෙනවා 14යි සෙන්ටිමීටර. සමහර අවුරුදු මේ සෙන්ටිමීටර කියන එක ලකුණක් වෙන් කරනවා. ලකුණු දෙන්න තරක් නැති වුණා මේ කරන්නේ. ඒකින්ද සෙන්ටිමීටර කියන එක අපි දාන ඒකකයේ පොඩ්ඩක් ගැන සැලකිලිමත් වුණොත් හොඳයි. සෙන්ටිමීටර නෙවෙයි. ඒක මට ලකුණක් කරගන්න. මේ කියන්නේ මීටර කතාවක්. මාතලේ මල්පාතේ කොහොමද සෙන්ටිමීටර වෙන්නේ? අරනේ මීටර කතාවක් කියන්නේ දත්ත ලකුණු කරගත්තේ දැන් ඉඳලා සෙන්ටිමීටර දාගත්තනේ. හරිනේ? ඊට පස්සේ එතකොට එතන ලකුණු දෙකක් හම්බ වෙනවා. මල් පාත්‍යයේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න. මල් පාත්‍යයේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න. අන්න දැන් මොකද අර්ධ වෘත්තය. වෘත්තයක අර්ධයක්. වෘත්තයක අර්ධයක් කියනවාද? ලක්ෂයක් වටා කෝණ වල එක්ක අංශක 360යි. වෘත්තයක් නම් ඒක එතකොට 360යි අර්ධයක් කියන්නේ 360න් භාගය. ඒ කියන්නේ මෙතන කෝණය අපි දැන් දන්නවා අංශක 180යි කියලා. මෙතන කෝණය අංශක 180යි. හරිනේ? මේකේ අහන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. මෙහෙමයි. දැන් මේක තේරුම් ගත්ත ළමයිට ඇත්තටම වෘත්තයක වර්ගඵලය πr වර්ගය නම් හරිද? ඒක භාගයක් කරාමනේ අර්ධ වෘත්තයක වර්ගඵලය එන්නේ. එහෙම ගන්න පුළුවන්. තේරුම් ගත්ත ළමයිට. අර සමීකරණ එකට පාඩම් කරගෙන ඉන්න ළමයිට πr වර්ගය අපි දන්නේ 360න් දීලා දාන්න. ටීට අපි හොයාගත්ත 180යි. ඒත් ඉතින් යාට එන්නේ මේ අන්තිමට භාගය තමයි. තේරුණා නේද කියන දේ? දැන් ඒ ගන්න හැදුවොත් මම හදනවා පළවෙනි විදියට. භාගය දානවා. දැන් භාගය හැදෙන විදිය කිව්වනේ. භාගය දාලා හදනවා. එතකොට අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය πr වර්ගයේ ගුණ කිරීම භාගය. π කීයද? මේකේ උඩ தත්ත්වයක් විදිහට දීලා දෙනවා. 5 අගේ 22 බෙදීම 4 ලෙස ගන්න. 7න් 22 ගන්න. 7න් 22 ගුණ කිරීම අරේ කීයද? වෘත්තයේ අරේ 14යි. 14 r වගේ දෙකක්. r වගේ දෙයක් කියන්නේ 14 වගේ දෙකක්. ගුණ කරන්න භාග්‍ය දාන්න. ප්‍රශ්නයක් තියෙනවද? නෑ. 7යි 14යි 2යි මේ දෙකට මේ දෙක කැපෙනවා. 14 වඩා 2 කීයද? 220යි 110යි 330යි 322ක් අඩු කරාම 308යි. හරිනේ සුළු කිරීම. එතකොට කොහොමද ගත්තේ කියලා අහන්න බෑ ඒක. ඒක කියලා දෙන්න ඕනේ. 308යි
වර්ග මීටර. හරිනේ. ඊට පස්සේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගල් අතුරා ඇති කොටස් දෙකේ වර්ගඵල වල එකතුවට සමාන නම් මොකද ඒ කතාව? එතන මොකද කියන්නේ? මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මේ ගල් අතුරලා තියෙන කොටස් දෙකේ වර්ගඵල වලට සමානයිලු. හරිද? ත්‍රිකෝණාස්ත්‍රාකාර කොටසේ AB දිග සොයන්න. දැන් මුලින්ම අල්ලගන්න හොයන්න තියෙන එක AB දිග. මෙන්න මේ දිග තමයි හොයන්න තියෙන්නේ. අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ දිග. ඒ පෑනෙම දාන්න. වෙන පෑනකින් දාමු. ඒකට පෑනෙද පේනවනේ. අපිට හොයන්න තියෙන්නේ මේ AB කියන දිග. මෙතන AB නම් මෙතනත් AB නේ. ඇයි මේ ඔක්කොම ත්‍රිකෝණාස්ත්‍රාකාර ඒවනේ. මේකත් AB, මේකත් AB. හරිනේ. දැන් මේ 308 කියන එක මට වටිනවා. මම 308 පොඩ්ඩක් පැත්තේ ලියා ගන්නවා. දැන් මේ 308ට සමානයි කියලා කිව්වනේ. ඇයි 308 ලියාගත්තේ කියලා බලන්න බෑ නැත්තම්. දැන් මේකේ වර්ගඵලයයි මේකේ වර්ගඵලයයි දෙක එකතු කරාම මේකේ වර්ගඵලයට සමානයි කියන එක කොහොමද ඒක තේරුම් ගන්නේ? අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මොකක්ද කියන්නේ? අර්ධ වෘත්තාකාර මේ කොටසේ වර්ගඵලය කියන්නේ. ගල් අතුරා ඇති කොටස් දෙකේ වර්ගඵල වල එකතුවට මේ දෙකේ එකතුවට සමානයිලු. කැලි කැලි කඩලා හරි කමන්නේ මේක තේරුම් ගන්නයි ඕනේ. මේ සිංහල තියෙන්නේ. අපි පාවිච්චි කරන සිංහල මම හිතන්නේ ඉතින් ඉංග්‍රීසි මීඩියම් ළමයෙක් මේක බලනවා කියලා. එහෙම වුණොත් ඉතින් මට ඉංග්‍රීසි මීඩියම් වලින් එපා ඒක තේරුම් ගන්න. අවුරුදු ගානක් තිස්සේ ඉංග්‍රීසි මීඩියම් කරා ඉංග්‍රීසි මීඩියම් සිංහල තරමටම පුළුවන් ඉන්න බෑ යාට. සිංහල ළමයට සිංහල පුළුවන් ඉන්න බෑ කොහොමද? තේරෙනවනේ කියන දේ. එතකොට මේම භාග දෙකක් තියෙද්දී මේ භාගය එකතුවයි මේ භාගය එකතුවයි මේකට සමානයිලු. මේ එක ත්‍රිකෝණාස්ත්‍රාකාර කොටසක වර්ගඵලය බලමු. ගල් ඇතිරු එක් කොටසක වර්ගඵලය. දිග ගුණ කිරීම පළල. දිග 7යි පළල දන්නේ නැහැ. පළල AB. මේ වගේ කොටස් දෙකක් තියෙනවා. එතකොට ගල් ඇතිරු කොටස් දෙකේ වර්ගඵලය සමාන වෙනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට. මම මේ කිය ලියන ඉඳ මම මේ තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. තේරුම් ගන්න. එකපාරක් කියත් ලියද්දි ප්‍රශ්නයක් වෙන්නේ දෙයක් නැහැ නේක. මුතුන් නපුරු ලියලිය ගන්න වෙලාවක් නැහැ මේ පැය එකමාර ටයිම් එක තුල. මේක තේරෙන්නේ නැත්තේ ඉන්න විදියක් නෑ. දැන් මම මේක ගල් ඇතිරු කොටසේ කොටස් දෙකේ වර්ගඵලය. මේක තේරෙන දෙයක් ඕනේ නෑනේ. මම ගාන පැහැදිලිව කියලා දෙනවනේ ඔක්කොම. මේ ලියන හැම වාක්‍ය වචනයක් ගානේ මම කියවලා ලියන්නේ. එතන ප්‍රශ්නයක් තියෙන්නේ දෙයක් නෑ කොහොමද? එතකොට මේ එක කෑල්ලක වර්ගඵලය කීයද? 7යි AB. 7යි AB. ඒ වගේ කොටස් දෙකක් තියෙනවා. ඒක සමානයිලු 308ට. ඔන්න දැන් අපිට අතන සුළු කිරීම මතක් වෙන්න ඕනේ. අපි ගත්තේ කීයද? 22 ගුණ කිරීම 14නේ. 300ට හැදුනේ. අන්න ඕක මතක් වෙන්න ඕනේ. අපි එතකොට අපිට හරිම ලේසි වැඩ කරගන්න. තේරෙනවද? අපිට හරිම ලේසි එතකොට වැඩ කරගන්න. අපි ඒ කියන්නේ දැන් මේ 300ට 14න් බෙදන්න අපි දන්නවනේ. ආයි බෙද ඉන්න ඕනේ නෑනේ. 4 කීයද? 14යි AB. 300ට කියන්නේම 22 ගුණ කිරීම 14 කියලා අපි දන්නවනේ. ඒක ගත්තට මේක මෙතනට දැම්මට අපිට පුත් කියන්නේ නැහැ පේපරේ. දන්නා අමුසුපිරි විදියක් කියලා. ඇයි ඉතින් 300ට ආයි 14න් බෙද ඉන්න දෙයක් නැහැ. මේ 14ට මේ 14 කැපිලා යනවා. 14න් බෙදුවාම. එතකොට AB සමානයි 22 සෙන්ටිමීටර. ගණන් කියන්නේ ස්මාර්ට් සබ්ජෙක්ට් එකක්. පොඩ්ඩක් අර මොලේ කල්පනා කරනවා. ඉතින් ගොම් ගහක් වගේ 300ට ආයි 14න් බෙද 22න් 14න් බෙද ඉඳියාම ඉතින් කොහොමද වෙලා යන්නේ? ගණන් පේපරේ වෙලාවමදි කියන්නේ එහෙම මිනිස්සු. මොලේ කල්පනා කරනවාම ගණන් පේපරේ වෙලාවමදි වෙන්නේ නැහැ. හරිනේ. ඒතොර ඒක ඇල්ලත් හරි. ඊට පස්සේ කියනවා මුළු මල් පාත්තියේ පරිමිතිය සොයා එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති. මොකද්ද? අවධානයෙන් කියවන්න ඕනි ගාන කියවද්දි. හරිනේ. මේක ඇල්ල හරි. නවත්තලා මේ ලියාගන්න ඒවා ලියාගත්තා නෝට් ඩවුන් කරගන්න ඕනේ නෝට් ඩවුන් කරලා ආයෙ දාගත්තා. කොහොම මම මේ වීඩියෝ එක ගැව්වට පැය දෙකක් එකමාරක් විනාඩි 1.40ක් ඇතුළත මේ වීඩියෝ එක ගැව්වට
ඔයාලට මේ වීඩියෝ එක හරියට කරනවා නම් කරන්න යනවා පැය දෙකමාරක්වත්. ඇයි ඉතින් මම ලියන්න ටයිම් දෙන්නේ නැහනේ. අද මේ වීඩියෝ එකේ ලියන්න මම ටයිම් එකක් දෙන්නේ නැහැ. මේ පාඩමේ මට උගන්වන්න කරුණු ගොඩක් තිබ්බා. මුල් පැය භාගෙම මම ලියන්න ටයිම් එකක්වත් දෙන්නේ නැතුව තියරි ඉගෙනුවේ. ඊට පස්සේ දැන් මම මේ ගණන් තුනක් හදනවා ඉතුරු වෙන පැය ඇතුළත. තේරෙනවනේ නේද? ඒකට පොඩි ටයිම් එකේ ගැටලු අපිට තියෙනවා. ඇත්ත. මම නෑ කියන්නේ. ඒතකොට AB දිග 22යි කියලා දන්නවා. මට දැන් මං ගාන මකන හින්දා මම දැන් මේ දත්තත් පොඩ්ඩක් මෙහින් ලකුණු කරගන්නවා. මම කියන්නේ ගානින් ගාන මකනවානේ පියවරෙන් පියවර. ඒතකොට මට කලින් ඒ වේ මතක තියාගෙන ඉන්න බෑනේ. තේරෙනවනේ නේද? එතකොට ඊට පස්සේ කියනවා මුළු මල් පාත්තියේ පරිමිතිය සොයා. මොකද්ද? මුළු මල් පාත්තියේ පරිමිතිය සොයා. එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති. ඒ පරිමිතියට සමාන පරිමිතියක් ඇති අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති ඍජු කෝණාශ්‍රයක දිග සොයන්න. මොකක්ද ඒ කිව්වේ? මොකක්ද ඒ කිව්වේ? හරි කොහොමද පරිමිතියක් එක්ක හොයන්නේ බෑ. මෙතන පරිමිතියක් හොයන්න ඕනේ. හරිද? පරිමිතියක් හොයන්න නම් මුලින්ම පරිමිතිය හොයලෙමු. හරි. දැන් මට වටේ යන්න තියෙන්නේ. මල් පාත්තියේ පරිමිතිය. මල් පාත්තියේ පරිමිතිය. මෙතනින් පටන් අරගෙන වටේ යන්න. 7යි 14යි 7යි 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 14යි 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 28යි. ඊට පස්සේ AB කියන්නේ 22යි. දැන් මේ චාප දිග අපි යවුවද? නෑ නේද? චාප දිග ඉන්නේ නෑනේ. චාප දිග හොයන්නේ කොහොමද? 2πr. මේ මොකද්ද? චාප දිගද? නෑ මේ වෘත්තයක පරිධිය. වෘත්තයක පරිධිය මේක නා. වෘත්තයක පරිධිය 2πr නම් වෘත්ත භාගයක පරිධිය වෙන්නේ. මේකෙන් භාගයක් නේ. ඊට පස්සේ මෙතනින් මෙතනට ගියා 28යි මෙතනින් මෙතනට ගියා 22යි මෙතනින් මෙතනට ආව මේ කැල්ල මෙතනින් මෙතනට ආවේ 22යි. හරිනේ. මම මේ AB කැල්ල මේ මක නෑ මට ගාන ඉස්සරහ සුදු කරගෙන මම මෙතනින් දානවා 22යි කියලා. එතකොට මේකේ පරිමිතිය හොයන්නයි තියෙන්නේ. දැන් මේ ටික සුදු කරගමු. 22යි 44යි 44යි 28යි 44යි 64යි 8යි 72යි 72යි එකතු කිරීම 2 2යි දෙක ලියන්න ඕනේ දැන් මේ පියවරේම අපිට මේ දෙකට මේ දෙක කැපලා හැදෙන්නේ ලියන්න ඕනේ නැහැ 5 කියන්නේ කීයද 22 බෙදීම 7 r කියන්නේ කීයද r 14යි මේකට මේ එතනින් කැපිට යනවා මේ කපන්නේ කොහොමද ගිය සතිය මතක් කරන්න ඒව මතක් කරගෙන ඕනේ මේ 7යි ගුණ කිරීම 14 14 යට තියෙන්නේ මොකද්ද ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් යට 1 තියෙනවා හරිනේ හරියයි ළවයයි කපන්න පුළුවන් අපිට මෙතන හරියයි බලනවා දෙකම මේ මෙතන හරියයි මෙතන ළවයයි බලනවා 7යි 22 දෙකෙන් බෙදෙන මොකක් කර සංඛ්‍යාවක් තියනවද නෑ දෙකම ප්‍රථමක සංඛ්‍යා කියනවත් ඔයලා බලන්න ලබන සතියේදී ඔයාගෙන මේක 22 ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි මේක හතර ප්‍රථමකයි ප්‍රථම සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා හොයාගන්නකෝ. එතකොටන්නේ 22 7යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් නෑ. 7යි 14යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් තියනවද? ආව තියනවානේ 7 තියනවානේ. 7 7ෙන් බෙදුවාම 1යි 14 7ෙන් බෙදුවාම 2යි. එතකොට 72ට 22 කරත් දෙකක් එකතු කරන්න ඕනේ. 72ට එතකොට 44ක් එකතු කරන්න ඕනේ. 70යි 40යි කීයද? 110යි. 2යි 4යි 8යි. එතකොට මේකට උත්තරේ එන්නේ 2 4 6යි 116යි සෙන්ටිමීටර්. හරිනේ. දැන් මල් පාත්තියේ පරිමිතිය ආවට පස්සේ මොකද්ද ඒගොල්ලෝ කියන්නේ? මුළු මල් පාත්තියේ පරිමිතිය සොයා. හරි දැන් මම මල් පාත්තියේ පරිමිතිය එවුවා මෙතන හම්බෙනවා මට ලකුණු දෙකක් විතර ලකුණු දෙකක් හම්බෙනවා. ඊට පස්සේ එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති. ඒ පරිමිතියට සමාන වෙන්න ඕනේ අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති. අර්ධ වෘත්තයේ විස්කම්භය කියන්නේ මොකද? දැන් අර්ධ වෘත්තය කොහොමද? ආය අර්ධ වෘත්තය අන්ත වෙන්නත් බෑ ගාන අන්තිමට යද්දි. අර්ධ වෘත්තය කියන්නේ මේක. අර්ධ වෘත්තයේ විස්කම්භය කියන්නේ මේක. අර්ධ වෘත්තයේ විස්කම්භය කියන්නේ එතකොට 28යි. අර්ධ වෘත්තයේ විස්කම්භය 28යි.
මේකට සමාන පළලක් ඇති ඍජු කෝණාශ්‍රයක දිග සොයන්න. ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මේක 28යි. එතකොට මේකත් 28යි. මේක දන්නේ දිගනේ අහන්නේ අපි දිග x කියලා දාමු. මේකත් x කියලා දාමු. හරිනේ. එතකොට දැන් අපි දන්නා මල්පාතිය පරිමිතිය. දැන් අපි මේ මෙතන ඍජු කෝණාශ්‍රයක් පොඩ ඇඳගත්තා. අපේ ගානේ පහසුවට ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය දැන් අපි හොයන්න දන්නවා. එක අඤ්ඤාතයක් තියෙන විදිහට මේ දේ සමානයි කියනවනේ. එතකොට මල්පාතියේ පරිමිතිය සමානයි ඍජු පරිමිතිය. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය මල්පාතියේ පරිමිතිය කීයද? 116යි. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කීයද? 28යි 28 නෑ වටේ යකෝ පිළිවෙලට බලන්න x එකතු කිරීම 28 එකතු කිරීම x එකතු කිරීම 28 ඒවා දෙයක් කීයද? කොහොම බෑ 2x එකතු කිරීම 56 සමාන 116 දන්න 56ක් අයින් කරලා ඍණ 56ක් දානවා දෙපැත්තටම 116 අඩු කිරීම 56 මම මේ ලියලා පෙන්නන්නේ පොඩි ළමයෙක් වුණත් තේරෙන මට්ටමට හරිද මේ මෙහෙම ලියන්න ඕනේ නැහැ ඔලේ ළමයි මෙහෙම ඔලේ ළමයෙක් ලියන්න ඕනේ නැහැ මම මේ ලියලා පෙන්නන්නේ ඕනෑම බිඳුවේ ඉන්න ළමයෙක් වුණත් තේරුම් ගන්න පුළුවන් මට්ටමින් එතන 116 ගුණ කිරීම අඩු කිරීම 56 පැහැදිලි නැති මේ ඉතින් මම ලියපුවා 116 න් 56 අඩු කරාම කීයද 6 න් 1 අඩු කරාම බිඳුවයි 110 50 අඩු කරාම 60යි 60 සමානයි 2x 60 සමානයි 2x නම් දෙපැත්තම දෙකෙන් බෙදනවාම එතකොට x සමානයි කීයද 30යි මීටර ඒ කියන්නේ මේ අලුත් ත්‍රිකෝණාශ්‍රාකාර පෙදෙසේ දිග කීයද 30යි තේරෙනවද ඒ ගන්න තේරෙනවද අවුලක් නැහැනේ ඒ ගන්න තේරෙනවනේ ඒ කියන්නේ මාළුක අමාරු ගානක් නෙමෙයි ඒ ගන්න හරි ලස්සන ගානක් ඉතින් ඒ ගන්න තේරුණානේ ප්‍රශ්නයක් නෑනේ මේක එක්සෑම් එකට ආවනම් මේක ලකුණු 10ම 10 ගන්න පුළුවන් වෙන්න ඕන මේ උඹල 22 එක්සෑම් එකේ ලිව්වා නම් අද දැන් කලින් කියලා දුන්න තීරණ ටික දන්නවා නම් මේකට ලකුණු 10න් 10 ගන්න පුළුවන් වෙන්න ඕන මේකට බැරි වෙන්නේ දෙයක් නෑ හරිනේ හරි ඊට පස්සේ අපි යන්නේ කොහෙටද ඊට පස්සේ අපි යන්නේ සෝරි මම කලින් හදලා තියෙන 20 22 නෙවෙයි 20 20 හොදේ මම කලින් මුලින්ම කියන්නේ 20 20 කියලා පස්සේ 20 22ට යන්නේ නැති එහෙම කියන්නේ නැති ඒක හිතන්නේ මන්ද ඊට පස්සේ අපි යමු 20 22ට දැන් කතා වුණානේ 20 22ක් ගැන 20 22ට හොඳ 20 23 දෙන්න 20 22ට යා 20 22 හොඳයි 20 22ට යමු 20 22 අපි ගානේ රූපය අර කලින් වගේම මම ඇඳ ගන්නවා පොඩ්ඩක්. ඒ කියන්නේ එතකොට මට ගාන හදන්න ලේසි. ඔයගොල්ලෝ ඉතින් රූපය අඳින්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ගේ හම්බෙන පේපරේ ඉතින් රූපයක් තියෙනවානේ. දැන් ඔයගොල්ලෝ පේපරේ PDF එක බලාගෙන අඳිනවා නම් මේ කරනවා නම් රූපේ පොඩ්ඩක් පැත්තේ ඇඳලා තියාගන්න. එතකොට ගාන හදන්න ලේසි. පොඩි වුණාද මන්ද රූපේ කමක් නැහැ. දත්ත දීලා තියෙනවා මෙතන 14යි කියලා දීලා තියෙනවා මෙතන 30යි කියලා දීලා තියෙනවා මේව නම් කරලා තියෙනවා A B C D E F මම විනාඩි දෙකක් දෙන්නම් විනාඩියක් දෙන්නම් මේ ගාන පොඩ්ඩක් කියවගන්න මේ ගාන කියවගන්න පොඩ්ඩක් දැන් ගානක් කලින් හැදුවනේ නැත්නම් මේ ගාන කියවගන්න බැරි නම් කියවන්න නැතුව ගාන ඒ කියන්නේ ගාන කියවුවාම ඔයාලට තේරෙනවා නම් මේක හදන්න පුළුවන් කියලා වීඩියෝ එක නැවැත්තුවා ගාන හැදුවා. එහෙම කරා. Tamanටත් පුළුවන් ද කියලා බලන්න තනියෙන් හදන්න.
හරිද? ගාන කියවගත්තද? කියවගත්ත නැත්නම් නවත්තලා කියවන්නේ. මේක කියන්නේ රූපයේ ACDF මගින් දැක්වෙන්නේ. ACDF මගින් දැක්වෙන්නේ ACDF. ඒක මගින් දැක්වෙන්නේ දිග මීටර 30ක් හා පළල මීටර 14ක් වන ඍජුකෝණාශ්‍රාකාර බිම් කඩකි. BE රේඛාව මගින් සමාන කොටස් දෙකකට බෙදේ. BE රේඛාවෙන් මේ දෙක සමානව බෙදෙනවා. එතකොට සමානව බෙදෙනවා කියන්නේ ඇත්තටම මෙතන දිග කීයද? EF දිග 15යි, ED දිග 15යි. සමාන කොටස් දෙකකට බෙදුවා 30 කියන දිග. හරිනේ? ඊට පස්සේ කියනවා AB මෙතන G එකක් තියෙනවා. G එක මම දාලා නැහැ. ABGEF මගින් දැක්වෙන කොටස පිහිනුම් තටාකයක් සඳහා වෙන් කර ඇත. ඒ කියන්නේ මේ ටික ස්විමින් pool එක. හරිනේ? එහි BGE යනු අර්ධ වෘත්තාකාර කොටසකි. දැක්කනේ? එකම ගානේ concept එක එනවා ආයේ මෙතෙන්ටත් අර්ධ වෘත්තාකාර කොටසක්. දැන් අපි කලින් එකේ හිතුවා නේද මෙතන 180ක් තියෙනවා අර්ධ වෘත්තාකාර කොටසක් නම් නැත්නම් එහෙමත් නැත්නම් අපිට අර්ධ වෘත්තාකාර කොටසක් ඉඳලා වෘතයකින් භාගයක් විදිහට ගන්නත් පුළුවන්. එහෙම දන්නවනේ අර්ධ වෘත්තාකාර කොටසක් කියන්නේ කෙලිම මේකේ විස්කම්පේ කියලා දීලා තියෙනවනේ හොරෙන්. බලන්නේ අර්ධ වෘත්තාකාර කොටසක් කියන එකේ කොච්චර දේවල් කියනවාද කියලා. අර්ධ වෘත්තාකාර කොටසක් කිව්වම මේ BE රේඛා විස්කම්පය කියලා කියනවා. BE රේඛා විස්කම්පය කියලා කියනවා. හොරෙන් කියනවා. මේ BE රේඛාව මැද කේන්ද්‍රය තියෙනවා කියලා කියනවා. කේන්ද්‍රය ගැනත් කියනවා. ඊට පස්සේ මෙතන මේ අපි දාන θ කෝණය අංශක 180යි කියලා කියනවා. එහෙමත් නැත්නම් ඔයගලට ගන්න පුළුවන් කියනවා භාගයකින් ගුණ කරලා හැම දෙයක්ම පරිමිතිය හෝ වේවා වර්ගඵලය හෝ වේවා භාගයකින් ගුණ ගන්න පුළුවන් කියනවා. ඒ අර්ධ වෘත්තාකාර කොටසක් කියන වචනේ වැදගත්කම බලන්නකෝ. ගාන තුලදී අපිට සිංහල තේරෙන්න ඕනේ. සිංහල ලියන්නේ පුළුවන් ඉන්න බෑ. එහෙම නෙමෙයි මාර්ගය. ව්‍යාකරණ අක්ෂර වින්‍යාස ඒවා වැඩක් නැහැ. සිංහල තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සිංහලනේ. සිංහල තේරුම් ගන්නයි පුළුවන් වෙන්න ඕනේ. සිංහල තේරෙන්නේ නැති ඒක ඉතින් බූරුවෙක් තමයි. හරිනේ? වෘත්තාකාර කොටසකි අඳුරු කර ඇති කොටස තන පිඩිලි ඇල්ලීම සඳහා වෙන් කර ඇත. මම ගත්ත මේ එකේ නම් අඳුරු කර මුඛය නැහැ. මේ මම හිතනවා මේ කැල්ල එන්නේ නැති ඉතින් පූල් එකකින් පිටේ වේ තන පිඩිලි ඇල්ල. පූල් එක ඇතුලේ තනකොළ අල්ලන්නේ. මේ ටික තනකොළ අල්ලන්න වෙන් කරලාලු. හරිනේ? දැන් මෙයා අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ අරය. දැන් මම කිව්වේ මෙතන BE විස්කම්භය. BE විස්කම්භය නම් BE සමානයි 14ට. BE සමානයි විස්කම්භය. මේවා ලියන්න ඕනේ නැහැ එක්සෑම් එකේදී. හරිද? ඒක සමානයි එතකොට 14ට. එතකොට අරය සමානයි භාගයයි B දෙකෙන් BE බෙදීම භාගයේ 2 කියලා දාමු. එතකොට 14 බෙදීම 2 අරය සමානයි 7යි. අරය සමානයි 14 මේ කැලලක් නැතුව ඕනම් මේ ටික විතරක් තිබ්බත් අරය සමානයි 7 කියන එකට උත්තරේ ලකුණු දෙනවා. හරිනේ? ඊට පස්සේ පිහිනුම් තටාකයට වෙන් කළ කොටසේ පරිමිතිය සොයන්න. මොකද? පිහිනුම් තටාකයට වෙන් කළ කොටසේ මොන කොටසද? පිහිනුම් තටාකයට වෙන් කළ කොටස මෙන්න මේ ටික නේද? මේ ටිකේ නේ පූල් එක හදනවා කිව්වේ. ඒ ටිකේ පරිමිතිය අහනවා. දැන් පරිමිතිය දන්න කෙනෙක් ඉගෙන ගන්න වට යන්න කලින් මෙතන ඉඳන් මෙතනට AB දන්නවද? ඔව් දන්නවා. පරිමිතිය මොකද්ද මන් දැන් දන්නේ? AB දන්නවද? දන්නවා. AB දන්නේ කොහමද? 30න් භාගයක් AB. කොහමද ඒක දන්නේ? දත්තයක් කිව්වා. එතකොට මෙතනට 15යි. අපි දන්නවද BGE කියන කැලල? නෑ BGE කියන කැලල දන්නේ නෑ. හැබැයි අපි දන්නවා වෘත්තයක පරිධිය හොයන්න. වෘත්තයක පරිධිය 2πr වලින් එන්නේ.
2πr වලින් වෘත්තයක පට තියෙන්නේ. දැන් මෙතන අර්ධ වෘත්තයක් තියෙන නිසා 2πr එකෙන් භාගයක් ඉන්නේ. තේරුණාද? එතකොට E ගේ ඉඳන් F ට එතනට 15යි. F ගේ ඉඳන් A ට 14යි. හරිනේ? සංඛ්‍යා ටික එකතු කරමු. 15යි 15යි කීයද? 30යි. 30යි 14යි 44යි. 44 එකතු කිරීම 2 5 කියන්නේ කීයද? 7න් 22. 22න් 7 කියනවනේ මේ 8 එක කියන්නේ මුලින් හුන්දාද්දී 22න් 7 කියන්නේ 7න් 22 ගුණ කිරීම r කීයද? දැන් r කලින් හොයාගත්තේ 7යි. ගුණ කිරීම භාගේ මේ දෙකට මේ දෙක හෝ 22 කැපෙනවා. දෙක කපුම ඉතින් ලේසියිනේ ආ 11ක් දාන්න නැතුව 22 කැපුවොත් මේ 7ට මේ 7 කැපෙනවා. එතකොට 44 22 එකතු කරාම මේකේ පරිමිතිය එනවා 66 සෙන්ටිමීටර කියලා. සෙන්ටි නෑ මීටර ඈ. 66 නේ. 30යි. 66. හරිනේ. ඊට පස්සේ මොකද කියන්නේ? පිහිනුම් තටාකයට වෙන් කළ කොටසේ වර්ගඵලය සොයන්න. අද පරිමිතිය හෙව්වා හරි පරිමිතිය කේසයක් නෑ. දැන් කියන්නේ වර්ගඵලය හොයන්න කියලා. මේ ටික හරිනේ නෝට් ඩවුන් එක දාගත්තා. දැන් මම මේක මේ කැල්ල මකන්න කලින් නවත්තලා බලන්න. නැත්තම් මේකට පස්සේ නැවතුත් එහෙම ආයි ආපස්සට දාලා නවත්තක. එහෙමයි කරන්නේ. ඉගෙන ගන්නවා කියලා ඉතින් මේ බබා පාට දාන්න බෑ දැන්. දැන් වැඩ කරන්න ඕනේ. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දැන් මැරෙන්න ඕනේ. දැන් මේක සංයුක්ත රූපයනේ මම සංයුක්ත රූපය. සංයුක්ත රූපයක් කියන්නේ එකතු වෙලා හැදෙන රූපයක්. මේ සංයුක්ත රූපය කියන එක ත්‍රිකෝණාශ්‍රී එක මෙහෙම තියෙනවා. අර දූර්තේ මෙහෙම තියෙනවා. ත්‍රිකෝණාශ්‍රී මේ පැත්ත 14යි කියලා දන්නවා. එතකොට මෙතනින් 7යි කියලා දන්නවා. මෙතනින් 15යි කියලා දන්නවා. ප්‍රශ්නයක් තියෙනවද? නෑ. මට මුලින්ම හොයන්න පුළුවන් මේ එක කොටසේ. එතකොට මුළු පිහිනුම් තටාකයේ වර්ගඵලය සමානයි 0.1 වර්ගඵලය එකතු කිරීම 0.2 වර්ගඵලය. එහෙම නැත්නම් නම් කරගෙන ත්‍රිකෝණාස්ථාකාර කොටසේ වර්ගඵලය එකතු කිරීම වෘත්ත මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය කියලා. ප්‍රශ්නයක් නැහැ. ත්‍රිකෝණාස්ථාකාර කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල 15 ගුණ කිරීම 14 එකතු කිරීම අර්ධ වෘත්තයේ වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලය කොහොමද? ෆයි r වර්ගය. ප්‍රශ්නයක් නැහැ. ෆයි r වර්ගය අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක් වුණොත් අපි අර t ට සමීකරණයත් එක්කම යා. දැන් අපි භාගය දාලා හැදුවනේ ගොඩක් වෙලාව. t ට සමීකරණයත් එක්ක යා. එතකොට මේක කේන්ද්‍රික ඛණ්ඩයක්ද? ආව පරයන් දෙකක් තියෙන සම්පූර්ණ වෘත්තයක් නෙමෙයි. එතකොට මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒකින්ද 360න් t කියලා දාගත්ත හැකි. එතකොට දැන් මෙතන t කොහොමද හොයන්නේ? මුලින් ගාණ කියලා දුන්නනේ අර්ධ වෘත්තයක් කියලා. එතකොට අර්ධ වෘත්තයක් නම් මේ t ට දෙන්නේ කීයද? 180යි. හරිද? 360ට 180 ඒවා 2යි. 180ට 180 ඒවා 1යි. 15 14 කීයද? කොහොමද යන්නේ? 14 වරක් 10 බලනවා. 140යි. 14 වරක් 5 බලනවා. කීයද? 70යි. 70 වෙන්නේ කොහමද? 140න් භාගයක්. 70යි. එතකොට මේ දෙක එකතුව 210යි. එතකොට 210යි මෙතන සුළු කිරීම. ලු කරන්න පුරුදු වෙන්න. ගෙදරනේ ඉන්නේ. දැන් නිවාඩු වෙන්නේ. ජනවාරි මාසෙ වෙනකන් දුවද නිවාඩු වෙන්නේ. එක්සෑම් එක බරක් වුණානේ. එතකොට 5 කියන්නේ 22න් 7 ගුණ කිරීම r කීයද? r. පළවෙනි ගානේ මෙහෙව්වේ අපි r 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 1 8 2. ඇයි මෙතන සුළු වෙලා තියෙන්නේ දැන්? කපලා තියෙන්නේ අපි. මේ 7ට මේ 7 කැපෙනවා. මේ දෙකට මේ 22න් කැපෙනවා 11යි. දැන් ඉතින් මම ආයේ බබා පාටේ දාන්නේ කපන්න. හරිනේ? මෙතන එතකොට 77යි. ඉස්සරහා 210යි. 77 210යි කියද? 287යි. වර්ග මීටර. හරිද? තේරුණාද? ඒ කතාව තේරුණාද? ප්‍රශ්නයක් නැහැනේ.
ඊට පස්සේ හතරවෙනි කොටස මම මේකම කිව්වා මේක මගනවාම තන පිටිලි ඇල්ලීමට වෙන් කර ඇති කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්. එම්පදේ කියන්නේ තන පිටිලි ඇල්ලීමට ආමි කඩපාඩි මම පාඩ කරලා දෙන්නේ. ඒ කොටස තන පිටිලි ඇල්ලීමට වෙන් කර ඇති කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති මේ කැලලට සමාන වර්ගඵලයක් ඇති ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක්. මොකද්ද? මුලින්ම දැන් මේකේ වර්ගඵලය හොයාගන්න බෑ. මුලින් මේකේ වර්ගඵලය හොයාගමුකෝ. තන පිටිලි වර්ගඵලය කියනවම දාන්න. මෙවලට ගැලපෙන වචනයක් දාන්න දැන් බබාලා නෙමෙයිනේ. බගන්තිය පවා කියන්න මම. තන පිටිලි වර්ගඵලය කොහමද හොයන්නේ? අපි මේම කරමු. මේ අර්ධවෘත්තීය වර්ගඵලය අපි එව්වා. එව්වේ කොතනද? එව්වේ කලින් ගානේ. කලින් ගානේ එව්වේ පූල් එකේ වර්ගඵලය හොයන්න. මේකේ වර්ගඵලය දන්නවා මේකේ වර්ගඵලයෙන් අඩු කරමු. එතකොට 15 වරක් 14 අඩු කිරීම මට මතක නෑ මේ අදාළ ගාන 77 වගේ නේ ආවේ. ඔව් 287ක් ආවේ. මෙතන 210යි. අඩු කිරීම 77. දැන් මේක අඩු කරනවා. 210 210 10 කපනවා 77 67. එතකොට 267 260 140 140 කීයද? 140 60 අඩු කරනවා. නෑ 67ක් නේ. 140න් 7ක් අඩු කරනවා කීයද? 133යි. 133යි. හරිද? වර්ග මීටර සුළු වෙන්නේ නැති ගාණක් ඇවිල්ලා තියෙන ඒ අවුරුද්දේ. මගේ සුළු කිරීමේ අවුලක්කුත් නැහැ මට මේ සුළු කිරීම අමතකුත් නැහැ නේ වැරදිලාව. නැතුවද කියලා හිතනවා. නැතුවද කියලා හිතනවා. එතකොට ඒක DC පාදයට මේ මොකද කියන්නේ? DC එක් පාදයක් වනසේ. DC ඒ කියන්නේ මෙහෙමයි. මේගොල්ලෝ මේ තව ඉඩම් කැලලක් ගන්නවා. ඒකේ වර්ගඵලය මෙන්න මේ ගානට සමානයි. මෙච්චරක් මේ වර්ගඵලයක් තියෙන මේ ඉඩම් කැලලක් ගන්නවා. ඒක එකතු කරන්නේ මේ DC පාදයට. DC පාදයේ පැත්තෙන් තමයි මේව කැලලක් එකතු කරන්නේ. හරිනේ? මේව කැලලක් එකතු කරන්නේ. එම කොටසට කොටසේ දල සටහනක් සහිතව දී ඇති රූපේ එකතු කළ යුතු එම කොටසේ දල සටහනක් සහිතව දී ඇති රූපයේ මැද දක්වන්න. වගන්ති ගැලපෙන්නේ නැහැ. ඉතින් පේපරේ හදපු එකට වයින්න ඕනේ ඒක. එතකොට මේකේ 14යිනේ. 14යි නම් මෙතන කොච්චරක් වෙන්න ඕනේ දැන් දල සටහනක් අඳින්න කියනවනේ. දල සටහනක් අඳින්න කියනකොට මේ රූපෙටම ඇවිල්ලා අඳිනවා. අපි වෙනම රූප අඳින්නේ නැහැ. උඩ අපිට දීලා තියෙන රූපේ තියෙන්නේ. ඒ රූපෙටම කැලලක් ඇඩ් කරනවා. එහෙම ඇඩ් කරද්දී අන්න ඒක තමයි මේ වර්ගඵලයේ පාඩමේ කියන තිබ්බ වැදගත් දෙයක්. මේ රූපෙටම තව කැලලක් ඇඩ් කරන එක කරන්නේ. මහලුකු දෙයක් කරන්නේ. එතකොට මෙතන 14යි නම් මෙතන දිගේ x නම් 14යි x නේද 133 වෙන්නේ. 14යි x සමානයි 133යි. හරිනේ? මම වැරදි කියලා දෙයක් කරාද? නෑ මම හරියට දෙයක් කරේ. ඇයි? මේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය ගන්නේ කොහොමද? 14 ගුණ කිරීම x 14x. ඒක සමාන වෙන්නේ මොකටද? මේ තන පිල්ල අල්ලපු කොටස. තේරුණාද? තන පිල්ල අල්ලපු කොටස කිව්වද? 133. x සමානයි දෙපැත්තම 14න් බෙදුවම එනවා. එතකොට x සමානයි 133 14න් බෙදුවම කීයද? 133 14න් බෙදුවම කැල් පාවිච්චි කරන්න බෑ x හැම එකට. අය මම කැල්ලක හොයාගන්න වෙලාවට මේ සමහර වෙලාවට කැල් එකේ හොයාගන්නදී ඔක සුළු කරන්න තිබ්බා වගේ එකක් ෆීල් වෙන වෙලාවලුත් තියෙනවා. එතකොට මාළුකව වලනේ 9.5 ආසන පළමු දශම ස්ථානයේ සුළු වෙනවා. එතකොට මේ x දිග 9.5යි. මෙන්න මෙහෙම රූපය අඳින්න ඕනේ. රූපය අඳින්නදී මම මේ රතු පෑනින් දාන ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම කොටුවක් ගන්නට වදින්න ඕනේ. x සමාන x කියලා දානවා නම් අර ගානේ 9.5 හොයන්න x සමානයි 9.5යි මීටර කියලා වදින්න ඕනේ. තේරුණාද? තේරුණාද? හරි. එතකොට ඒ ගානත් හරි. නෝට් ඩවුන් එකක් දාගන්න ගානේ. එතකොට හරි. ඊළඟ ගාන අපි
මෙහෙමයි හරිද? දැන් එකමාරකට කිට්ටු කාලයක් ගිහිල්ලා තියෙන්නේ. ඊළඟ ගාන අපි මේ මම ගාන පියවර මහලුකුවට ලියලා හදන්නේ නැහැ. ගාන පුරුදු කරනවා. දැන් මේ තේරෙනවනේ එකම දේවල් නේ තියෙන්නේ මේ ගණන් ඇතුලේ. එතකොට මහලුකු දෙයක් නැහැ. අපි අලුත් ගානක් වගේ පේන දෙයක් තිබ්බොත් මොකක් හරි ගානක් බලමු එහෙම දෙයක් තියෙනවද කියලා අලුත් ගානක් වගේ පේන්නේ. මෙන්න මේ ගාන හොඳයි. මේකේ හතරවෙනි පාර්ට් එක හොඳයි. හරිනේ? 2016 ඕලෙවල් ගාන. මේක දැන් මම ගාන මේ මාළුකොඩේ පියවර වශයෙන් හදන්නේ. ගාන කියලා දෙනවා. සුළු කිරීම මොනවද මම ටටක් ගාලා කරනවා. පියවර විදියට ලියලිය කරන්නේ නැහැ මේ ගානදී. මේ ගාන දැන් මම හදිස්සියෙන් හදන ගාන. මේ අන්තිම ගානනේ. ටයිම් එක පාස් වෙන්න ළඟයි. එතකොට මේක හදිස්සියෙන් හදන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය එකමාරක් කිව්වට පැය එකමාරක් නෙවෙයි පැය 3කට විතර හරියන්නේ වැඩ කරනවානේ. ඕමනි ගාන තියෙන්නේ. මේ ප්‍රේක්ෂකාගාරය. මේ ප්‍රේක්ෂකාගාරය මෙහෙම දීලා තියෙනවා මේ වේදිකාව. මේක 14 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. මේක දැන් කියනවා රංගශාලාවක බිමෙහි දල සටහනක් රූපේ දැක්වේ. වේදිකාව තනා ඇත්තේ CED අර්ධ වෘත්තාකාර කොටසකින් හා CED අර්ධ වෘත්තාකාර කොටසකින් හා ප්‍රේක්ෂකාගාරය තනා ඇත්තේ ABCD ඍජු කෝණාශ්‍රාකාර කොටසකින් එය සමන්විත වේ. BC දිග 14යිලු. CED අර්ධ වෘත්තාකාර කොටසේ ඡාප දිග. එතකොට මේක 14යි නම් අරය කීයද? අරය 7යි. අරය 7යි නම් අර්ධ වෘත්තයකින්ද 2πr ගුණ කිරීම භාගය. එතකොට 2 ගුණ කිරීම 22කින් 7 ගුණ කිරීම r කීයද? 7 ගුණ කිරීම භාගය. මේ දෙකට මේ දෙක අපිට යන මේ 4 හා මේ 7 අපිට යනවා. එතකොට DECE ඡාප දිග DEC නේ. DEC ඡාප දිග සමානයි 22යි මීටර. ඊට පස්සේ අහනවා වේදිකාව තනා ඇති බිමේ වර්ගඵලය සොයන්න. දැන් ඡාපතිකව හෙව්වා වගේම අපි මේකේ වර්ගඵලය හොයන්න තියෙන්නේ. ඒකේ වර්ගඵලය හොයන්නේ කොහමද? πr වර්ගය ගුණ කිරීම භාගය. π කියන්නේ 22 බෙදීම 7, r කියන්නේ 7, ir උනේ i 7. එතකොට භාගය මේ භාගයට මේ 22 අපිට යනවා. එතකොට මෙතන 11යි මේ 4 මේ 4 අපිට යනවා. 4ක් 11 77යි. 77යි වර්ග මීටර. මේ වර්ගඵලය මේ ඡාප දිග. ඊට පස්සේ මොකක්ද දාන්නේ? ප්‍රේක්ෂකාගාරයේ බිමෙහි වර්ගඵලය. මේ කෑල්ලේ වර්ගඵලය වේදිකාව තනා ඇති බිමේ වර්ගඵලය මේ 3 ගුණයක් නා. මොකද මේ වර්ගඵලය වගේ 3 ගුණයක් මෙන්න මේ වර්ගඵලය. එතකොට 77 ගුණ කිරීම 3 සමානයි මේ දිග BC කියලා ගමුකෝ. 14යි BC. දැන් මුලික කල්පනා කරන ළමයින්ට තේරෙන්න ඕනේ දේවල් තියෙනවා. හරිද? මුලික කල්පනා කරන ළමයින්ට තේරෙන්න ඕනේ දේවල් තියෙනවා. මේ 77 කියන්නේ හරිද? 77 කියන්නේ 22 11 ගුණ කිරීම 14 බෙදීම 2 නේද? 11 වරක් 7 නේ 77 කියන්නේ. 11 වරක් 7 77යි. 77 වෙන්නේ එතකොට 14ක් කපන්නත් ඕනේ. එතකොට 14ක් දාලා ආයෙ දෙකෙන් බෙදෙනවා. ඒක ඊට පස්සේ 3ෙන් ගුණ කරනවා. මේක සමානයි 14යි BC. මේ 14ට මේ 14 ගෙප්ලා යනවා. 11 වරක් 3 33යි. 33 දෙකෙන් බෙදුවාම කීයද? 33 දෙකෙන් බෙදුවාම 32 දෙකෙන් බෙදුවාම 16යි. එක දෙකෙන් බෙදුවාම 0.5යි. 16යි 0.5යි සෙන්ටිමීටර්. නෑ සෙන්ටිමීටර් නෙමෙයි මීටර්. BC දැන් කියනවා AD දිග. AD දිග සමානයි BC කියලා ගමු නේද? AD හරිනේ. ඊට පස්සේ කියනවා දැන් මෙන්න මේ මෙතන තමයි වටින කෑල්ල තියෙන්නේ. මේ කෑල්ල ටික මම මකන නේද? මට දැන් ඕන වෙනොත් දත්ත මොනවා හරි කියලා මම මෙතනට දාන්නම් 22. මේක 77යි. මේක එතකොට 16.5යි. මට ඕන වෙනොත් කියලා මම දත්ත ටික දාගත්තේ ඈ. ඊට පස්සේ මෙන්න මේ කැලල තමයි ලස්සන කැලලකට තියෙන්නේ මේකේ. වේදිකාව තනා ඇති බිම වටා. වේදිකාව තනා ඇති බිම වටා. ඒ කියන්නේ මේ බිම වටා විදුලි බල්බ සවි කොට ඇති අතර.
විදුලි බල්බ සවි කොට ඇති අතර C හා D හිදීද බල්බ දෙකක් සවි කොට ඇත. බල්බ දෙකක් සවි කළොත් CD වල CD රේඛාව මත ඇති අනුයාත බල්බ අතර මීටර 1.4ක සමාන පරතරයක් ඇත. ඒ කියන්නේ මේ CD වටේ CD මත මෙන්න CD යන්න මම මේක ලොක් කරලා අඳිනවා. දැන් බල්බ ගාණක් කියන්නේ ලොක් කරලා අඳිනවා. මේක 1.4 ගානේ 1.4 ගානේ බල්බ කීයක් දැම්මේ කීයද? ඉස්තෙන් කීයක් දැම්මේ කීයද? 1.4 ගානේ ඉස්තෙන් 10ක් දැම්මේ කීයද? මෙතනටත් බල්බයක් තියෙනවා මෙතනටත් බල්බයක් තියෙනවා. 1 ඉස්තෙනයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඉස්තෙන් 10යි. C D 1 2 3 4 5 6 7 8 9 10 ඉස්තෙන් 10යි ඉස්තෙන් 10යි කියන්නේ බල්බ කීයද? බල්බ 11යි 3යි 6යි 9යි 10යි 11යි ඉස්තෙන් 10කට බල්බ 11ක් තියෙනවා. ඔය පහවසරේ ගණන් ඈ පහවසරේ තමයි ඔය කියලා දෙන්නේ. CED ඡාපයේ මත ඇති මේ ඡාපයේ මත ඇති බල්බද සමාන පරතරයකින් තියෙනවලු. CD රේඛාව මත හා CED ඡාපය මත ඇති බල්බ ගණන් සමානයිලු. ඒ කියන්නේ CD රේඛාවයි CED රේඛාවයි කියන්නේ මේ බල්බ දෙකටම පොදුයිනේ. එතකොට මෙතන තියෙන්නේ බල්බ 11යිනේ. බල්බ 11යිනේ තියෙන්නේ. එතකොට පරතරය කීයද තියෙන්නේ? පරතර තියෙන්නේ 10යි. එයි මෙතන මේ බල්බේ තියෙනවා මේවට තැනින් තැනට දානවා සමාන පරතර වලින්. මේක දානවා මෙතෙන්ට 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 1 2 3 4 5 6 7 8 9 10යි පරතර කීයද? පරතර 10යි. සමාන පරතර වලින් අර ගානටම සමාන බල්බ ගානක් තමයි තියෙන්නේ. එතකොට අහනවා CED ඡාපයේ මත ඇති අනුයාත බල්බ දෙකක් අතර ඡාපයේ ඔස්සේ ඇති දුර ගණනය කරන්න. මේ ඡාපයේ ඔස්සේ තියෙන බල්බ දෙකක් අතර සමාන පරතරය ගණනය කරන්න. එතකොට 14 10කට බෙදුවාම තමා මේ බල්බ දෙකක් අතර පරතරය ආවේ CD රේඛාව ඔස්සේ 1.4 මීටර කියලා. එතකොට මේකේ ඡාප දිග කීයද? ඡාප දිග 22යි කියලා හොයාගත්තා. 22 කියන එකත් ඉස්තැන් ගානේ ඒ කියන්නේ මේ ඉඩස් ගාන බෙදන්න ඕනේ. ඉඩස් ගාන 10යි. එතකොට 2.2 මීටර පරතරයක් තියෙනවා අනුයාත බල්බ දෙකක් අතර. කතාව තේරුණා නේද? එතකොට අපි ඒ ගානත් හරි. ප්‍රශ්නයක් නැහැනේ. දැන් අපි එතකොට අද සැලවිලි මට්ටමේ හොඳයි. ඒ කියන්නේ කැම එක අවුලකුත් නැහැ. අර පොඩ්ඩක් අවුලකට තියෙන්නේ අද මට ලයිව් එකක් වෙනකොට රෙකෝඩින් එකක් කරන්න වෙන එක. අවුලක් නැහැ. ඒක ගැන පසුතැවෙන්න එපා. ඔයගොල්ලෝ රෙකෝඩින් එකක් කියලා හිතන්නේ නැතුව ලයිව් එක වගේම සම්බන්ධ වෙන්න. අර වීඩියෝ එක නවත්ත බලන්න පුළුවන් සහනය ලැබෙනවා ඉතින් අද. අද එහෙම බලන්න කියලා මම ගොඩක් තැන් වල ඉඩ අතහැරලා ගියානේ. ලියන්න දැන් දුන්නේ නැහනේ. එහෙම දෙයක් කරානේ. ඒකෙන් අවුලක් නැහනේ. කේසයක් නැහැ. මේ එතකොට උඹලන්ට මේ වීඩියෝ එක බලන අතරතුරේම ප්‍රශ්නයක් ආවම මම කැමතියි කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා නම් ප්‍රශ්නේ. එතකොට මම කමෙන්ට් සෙක්ෂන් එකේ බැලුවට පස්සේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. එහෙම නැත්නම් ඉතින් ඊළඟ දවසේ කියන්නේ සිකුරාදා රැයට හම්බුනාම අර අන්තිම පැය භාගය ඇතුළත ගිය සතියේ ප්‍රශ්නයි, ඒ කියන්නේ සමුදා ප්‍රශ්නයි අද ප්‍රශ්නයි දෙකම අහන්නත් පුළුවන් වුණා. එහෙම නැත්නම් මම වඩා පෞද්ගලික, ඒ කියන්නේ හොඳයි මේ එක්ක ටෙලිග්‍රෑම් ගෲප් එකේ තියෙන ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියනවානේ. ඒකෙන් ගිහලා ටෙලිග්‍රෑම් ගෲප් එකේ ප්‍රශ්න මොනවද තියෙනවද නම් දාන්න. නැත්නම් මෙතන මේ මොකද්ද කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එවන් දැන් ඉතින් ලබන සතිය අහන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මම අර කමෙන්ට් සෙක්ෂන් එකයි ගෲප් එකයි බලලා ලබන සතිය මට ලේසි. එතකොට මේ ප්‍රශ්න ටික කියන්න. ඉබලේ අහන ප්‍රශ්න මගේ අරින්න පුළුවන්. ඒ කියන්නේ වටිනාකම අනුව ප්‍රශ්නයක් අහන එකේ වැදගත්කමක් තියෙනවනේ. සමහර වෙලාවට ගොම් ප්‍රශ්න අහනවා. ඒතකොට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න නෑනේ කමෙන්ට් සෙක්ෂන් එකේ. දැන් ඕම දැම්මා මට අර තෝරලා අරගෙන කරගත්තා ඇයි. ඒකද මම වඩා කැමති කමෙන්ට් සෙක්ෂන් එකේ හරි මේ ගෲප් එකේ හරි දානවා. මම නැත්තම් මේ ලබන සතිය යහන්නේ ඒක අවුලක් නෑ. මේ එහෙනම් සෝරි කියනවා මේ
මගේ අතින් වෙච්ච වැරද්දට ලයිව් එකක් කරගන්න බැරි වුණා රෙකෝඩින් එකක් හරි දැම්මා ඒ වෙනුවෙන් හරිනම් අදට ආයුබෝවන් ආයෙනාමේ සිකුරාදා හම්බෙමු